හරි ඔයාලා හැමෝටම ඇහෙනව නේද? අපි අද අනුමාන පේපරයක් කතා කරන්න යන්නේ. ඉල්ගී 20ක්. කීවේ ප්‍රශ්න 20ක්. හරි බලා ගන්න හැමෝම. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පින්තූර ප්‍රශ්න දෙකක් තමයි පළවෙනි ප්‍රශ්නෙට තියෙන්නේ. පින්තූර ප්‍රශ්න දෙකක්. මෙතන කියනවා තාම්. හරිද? තාම් බලා ගන්න. තාම් ඊළඟ කියන්නේ පහත කරිමල් පින්තූරය පොගෝ බලා මත්නන් ගැලපෙන තනෝනා කියන්නේ වචනය හෝ උන්චැනල් වාක්‍ය කොරසිප්සියෝ තෝරන්න කියලා කියනවා. පහත පින්තූරය බලා මත්නන් තනෝනා ගැලපෙන වචනය හෝ උන්චැනල් වාක්‍ය කොරසිප්සියෝ තෝරන්න කියලා කියනවා. අපි යන් පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? ඔව්. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පඩිපෙළක් නගිනවා. හොඳට බලා ගන්න. උත්තර ටිකට යන් අපි. උත්තර ටිකේ පළවෙනි උත්තරේ තියෙනවා අපිට පින්තූරේ පේන්නේ යනකොට මොකද පඩිපෙළකින් උඩට යනවනේ පේන්නේ. හරි පළවෙනි උත්තරේට එන්නේ හැමෝම. කේදානල් කියලා කියන්නේ පඩිපෙළෙන් ඔරගෝ උඩට යමින් ඉස්සෙම්නිදා ඉන්නවා කියලා කියනවා. පළවෙනි උත්තරේ කේදානල් ඔරගෝ ඉස්සෙම්නිදා පඩිපෙළෙන් උඩට යමින් ඉන්නවා. එතකොට දෙවෙනි උත්තරේ බලන්න. දෙවෙනි උත්තරේ තියෙනවා සදාරිර ඉනිමගෙන් ඔරගෝ උඩට යමින් ඉස්සෙම්නිදා ඉන්නවා කියලා කියනවා. සදාරිර ඔරගෝ ඉස්සෙම්නිදා ඉනිමගෙන් උඩට යමින් ඉන්නවා. දෙවෙනි උත්තරේ තමයි ඒ. තුන්වෙනි උත්තරේට එන්න. තුන්වෙනි උත්තරේ තියෙනවා කේදානල් ඒත් පඩිපෙළෙන්. කේදානල් පඩිපෙළෙන් නිර්රකගෝ කියලා කියන්නේ පහළට ඉස්සෙම්නිදා. කේදානල් නිර්රකගෝ ඉස්සෙම්නිදා. පඩිපෙළෙන් පහළට යමින් ඉන්නවා කියලා කියනවා. හරිද? පඩිපෙළෙන් පහළට යමින් ඉන්නවා. කේදානල් නිර්රකගෝ ඉස්සෙම්නිදා. පඩිපෙළෙන් පහළට යමින් ඉන්නවා. දැන් හතරවෙනි එකට එන්න. හතරවෙනි එක තියෙනවා සදාරිර ඉනිමගෙන් නිර්රකගෝ ඉස්සෙම්නිදා. ඉනිමගෙන් පහළට යමින් ඉන්නවා. සදාරිර නිර්රකගෝ ඉස්සෙම්නිදා. කියන්න බලන්න හැමෝම දැන් උත්තරේ මොකද්ද කියලා. අපිට මේකට ගන්න පුළුවන් උත්තරේ තමයි පළවෙනි එකනේ. ඒක පේනවනේ හැමෝටම දැක්කම. පළවෙනි එක කියලා උත්තරේ ගන්න පුළුවන්. එතන තියෙන්නේ කේදානල්. කේදානල් කියලා කියන්නේ පඩිපෙළෙන්. ඔරගෝ කියලා කියන්නේ උඩට යනවා. ඔරගෝ උඩට යමින් ඉස්සෙම්නිදා මේ ගෝ ඉස්සෙම්නිදා ව්‍යාකරණය ඇවිල්ලා තියෙනවා මෙතන. කරමින් ඉන්නවා. හරිද? එතකොට බලන්න කේදානල් පඩිපෙළෙන් ඔරගෝ ඉස්සෙම්නිදා පඩිපෙළෙන් උඩට යමින් ඉන්නවා. අපේ උත්තරේ තමයි පළවෙනි එක. එතකොට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ එන්නේ 1. දෙවෙනි ප්‍රශ්නෙට එන්නේ නැහැ මම. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ ළමයි? දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අර ස්කිමින් අර හිම මත වික්සා යන්නේ ස්කිමින් කරනවා කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. ස්කිමින් කරනවා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ අපි. ඒක තමයි මේ කරන්නේ. හිම මත වික්සා යෑම. උත්තර ටිකට එන්න. උත්තර ටික තියෙන මෙතන සකිර තගෝ ඉස්සෙම්නිදා. හරිද? සකිර තගෝ ඉස්සෙම්නිදා. ඒ කියන්නේ ස්කිපින් කරමින් ඉන්නවා කියලා කියනවා. සකිරතාද ස්කිපින් කරමින් ඉන්නවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි උත්තරේට එන්න ඕන. දෙවෙනි උත්තරේ තියෙනවා චාජොංගොර බයිසිකලයක් හරි චාජොංගොර කොචිගෝ ඉස්සෙම්නිදා. මොකද්ද? චාජොංගොරල් කොචිගෝ ඉස්සෙම්නිදා. චාජොංගොරල් කියලා කියන්නේ බයිසිකලය. චාජොංගෝ කියලා කියන්නේ බයිසිකලය. කොචිගෝ ඉස්සෙම්නිදා. කොචිදා කියලා කියන්නේ අලුත් වැඩියා ගන්නවා. කරමින් ඉන්නවා. චාජොංගොරල් කොචිගෝ ඉස්සෙම්නිදා. බයිසිකලයක් අලුත් වැඩියා කරමින් ඉන්නවා. ඒක තමයි දෙවනි උත්තරය. එතකොට තුන්වෙනි උත්තරය බලන්න. තුන්වෙනි උත්තරේ තියෙනවා චාජොංගොර බයිසිකලේ තගෝ ඉස්සෙම්නිදා. හරිද? චාජොංගොර තගෝ ඉස්සෙම්නිදා.
චාජුන් කරොල් තාදා. ඔයාලා මේ වචන අහලා තියෙනවා ඇති පාඩම් කරද්දී. චාජුන් කරොල් තාදා, සෙකිරල් තාදා. හරිද? මේ වචන අහලා තියෙන කොහොමද? දැන් මෙතන කියන්නේ චාජුන් කරොල් තගෝ ඉස්සමිලා. ඒ කියන්නේ බයිසිකලයක් පදිමින් ඉන්න. චාජුන් කරොල් තගෝ ඉස්සමිලා. බයිසිකලයක් පදිමින් ඉන්නවා. ඊට පස්සේ හතරවෙනි උත්තරේ දෙන්න. හතරවෙනි උත්තරේ තියනවා ළමයි. සෙකිරල් කොචිගෝ ඉස්සමිලා. සෙකිරල් කොචිගෝ ඉස්සමිලා. බලන්න. සෙකිරල් කොචිගෝ ඉස්සමිලා. දැන් මේ ස්කිපින් කොචිගෝ අලුත් වැඩියා කරමින් ඉන්නවලු. වැරදි ළමයි මේ උත්තර. සෙකිරල් කොචිගෝ ඉස්සමිලා. ස්කිපින් අලුත් වැඩියා කරමින් ඉන්නවලු. එතකොට අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? අපිට උත්තරේ ගන්න පුළුවන් මේ පළවෙනි එක. හරිද? චාජොන් කරන්නේ බයිසිකලයක් අලුත් වැඩියා කරමින් ඉන්නේ නෑනේ. චාජොන් කරලා තගෝ බයිසිකලයක් පදිමින් ඉන්නේ නෑනේ. මේ සෙකිරල් කොචිගෝ ඉස්සමිලා. මේ ස්කිපින් බෝඩ් මේ අලුත් ඇරියා කරපුල්ලු ඉන්නේ නෑනේ. එහෙම හේකුත් නෙවෙයි. ඒකෙන්ද අපි උත්තරේ ගන්න පුළුවන් ඉන්නේ පිළිතුරු අංක 1. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1. හරිද? තේරුණා නේද හැමෝටම? හරි. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට හැමෝම බලා ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් හත්වෙනි ප්‍රශ්නේ වෙනකන් තියෙන්නේ ළමයි. පින්කම් ප්‍රශ්න. හිස්තැන් ප්‍රශ්න තියෙන්නේ. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් හත්වෙනි ප්‍රශ්න වෙනකන් තියෙන්නේ හිස්තැන් ප්‍රශ්න. හරිද? පින්කණේ හිස්තැනට තොරෝකා ගැලපෙන තොරෝකා කජන් ආල්මචන් කොසල් කොරසිප්සියෝ හිස්තැනට ගඩාත් ගැලපෙන කොරසිප්සියෝ තෝරන්න කියලා කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ බලා ගන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නේ ළමයි ඔනල්. හරිද? මේ හිස්තැන් ප්‍රශ්නයක්. ඔනල් කියලා කියන්නේ අද. ඔනල් අද නන් තියෙනවා මෙතන. මක්ගෝ ඒ කියන්නේ පැහැදිලි සහ වජන් හේසෝ උණුසුම් නිසා. වජන් හදා කියලා කියන්නේ උණුසුම්. මක්ද කියලා කියන්නේ පැහැදිලි. මක්කෝ පැහැදිලි සහ වජන් හේසෝ උණුසුම් නිසා කිබුනි චොත්සම්නිදා. ඒ කියන්නේ හිතට හොඳ හැඟීමක් දැනෙනවා කියලා කියන්නේ. හරිද? කිබුනි චොත්සම්නිදා හිතට හොඳ හැඟීමක් දැනෙනවා. ඕනල් අද මක්ගෝ පැහැදිලි සහ වජන් හේසෝ උණුසුම් නිසා කිබුනි චොත්සම්නිදා හිතට හොඳ හැඟීමක් දැනෙනවලු. හරිද? හිතට හොඳ හැඟීමක් දැනෙනවා. මේ කිබුනි චොත්ත කියලා කියන්නේ හැඟීම් හොඳයි. හිතට හොඳ හැඟීමක් දැනෙනවා. අපි එතකොට මේ උත්තර ටික ගලපලා බලමු කොහොමද එන්නේ කියලා. බලන්න පළවෙනි උත්තරය ගන්න. පළවෙනි උත්තරය කියන සබ්දෝ. සබ්දෝ කියලා කියන්නේ ආර්ද්‍රතාව. හරිද? සබ්දෝ කියන්නේ ආර්ද්‍රතාව. අද කියන්නේ ආර්ද්‍රතාව. ඔව්. තෙතමනේ ඒ වගේ තමයි සබ්දෝ කියලා කියන්නේ. ඔව්. අද ඔව්. ඒ කියන්නේ තෙතමනේ සබ්දෝ. තෙතමනේ ඒක ගැලපෙන්නේ නැහැ ළමයිනේ. මෙතනට කොහොමම ගන්න බෑනේ අපිට ඒක. මේ ප්‍රශ්නේ ගන්න බෑ අපිට. එතකොට බලන්න දෙවෙනි උත්තරය කිවොන් කියලා කියන්නේ උෂ්ණත්වය. අද උෂ්ණත්වය පැහැදිලි සහ බෑනේ. ඒකත් ගන්න බෑ. උෂ්ණත්වය පැහැදිලි වෙන්න විදියක් නැහැනේ. ඒ උත්තරෙත් අපිට ගන්න බෑ. ඊට පස්සේ තුන්වෙනි පිළිතුර බලන්න. තුන්වෙනි පිළිතුරේ කියනවා ඔන්දෝ. ඔන්දෝ කියන්නේ මොකද්ද? ඒ උෂ්ණත්වය මේ දෙක සමාන වචන විදිහට ගන්න පුළුවන් අපිට. කිවොනි ඔන්දෝ. කිවොන් ඔන්දෝ. හරිද? ඔව් අද උෂ්ණත්වය පැහැදිලි සහ ඒක ගන්නත් බෑ අපිට. හරිද? එතකොට මේ තුනම හරියන්නේ නැත්නම් අපේ උත්තරේ මොකද්ද? අපේ උත්තරේ එනවා අපිට. අපේ උත්තරේ එනවා නල්සි කාලගුණය. අද නල්සි හරිද? අද නල්සිනන් කාලගුණය මක්ගෝ පැහැදිලි සහ වජන්හේසෝ උණුසුම් නිසා කිබුනි චොස්සම් නිදා හිතට ඒ කියන්නේ අලුත් හැඟීමක් දැනෙනවා කියලා කියනවා. අපිට මේක ගැලපෙන්නේ නේද ළමයි? අපිට මේ උත්තරේ ගැලපෙනවා. ඒකින්ද තුන්වෙනි ප්‍රශ්නේ උත්තරය තමයි එන්නේ නල්සි කාල ගුණය. අද
නල්සි කාල ගුණය. නල්සිනන් කාල ගුණය මක්කෝ පැහැදිලි සහ හොජන් හේසෝ නුසුම් නිසා කිබුනි චොත්සම් නිදා. ඒ කියන්නේ හිතට හොඳයි. හිතට හොඳ හැඟීමක් දැනෙනවලු. හරි ළමයි බලා ගන්න තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය එන්නේ පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. අපි යමු දැන් 4 වෙනි ප්‍රශ්නයට. 4 වෙනි ප්‍රශ්නේ බලන්න හැමෝම. 4 වෙනි ප්‍රශ්නේ බලන්න. ළමයි මයික් ඔන් කරන්න එපා කවුරුවත්. මම කිව්වොත් විතරක් ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. 4 වෙනි ප්‍රශ්නේ බලන්න. 4 වෙනි ප්‍රශ්නේ බලන්න. ඉන්ටර්නෙට්. ඉන්ටර්නෙට් කියලා කියන්නේ ඉන්ටර්නෙට්. හරිද? ඉන්ටර්නෙට්. shopping ඒ කියන්නේ ඉන්ටර්නෙට් shopping. ඔව්. ඉන්ටර්නෙට් shopping ඉන්ටර්නෙට් shopping කරන්න. හරිද? ඉන්ටර්නෙට් shopping. ඉන්ටර්නෙට් shopping හරයමෝන් කරන්න නම් හරිද? අන්තර්ජාලයෙන් shopping කරන්න නම් ඉන්ටර්නෙට් shopping හරය වෙන අන්තර්ජාලයෙන් shopping කරන්න නම් එවේවෝ කියලා කියන්නේ ගිණුමක්. හරිද? එවේවෝ කියලා කියන්නේ ගිණුමක් අපිට. අපි ඔය දැන් ඔය Facebook හදනවා, YouTube හදනවා, Instagram හදනවා. ඔය එක එක තියෙන්නේ ගිණුම් අපේ එවේවෝ ගිණුමක්. අල්රල් එයා හම්නිදා කළ යුතුයි කියලා කියනවා. හරිද? අන්තර්ජාලයෙන් shopping හරයම කරන්න නම් එවේවෝ ගිණුමක් අල්රල් එයා හම්නිදා කර යුතුයි කියලා කියනවා. උත්තර ටිකට එන්න ළමයි පිළිතුරු ටිකට. අපි ප්‍රශ්න බලමු පිළිතුරු ටික බලමු. බලන්න පළවෙනි පිළිතුර ඊමේල්. ඊමේල් කියලා කියන්නේ ඊමේල් එකක්. ඔය ඊමේල් දන්නවනේ ඔයාලා හැම ෆෝන් එකකම තියෙන ඊමේල් එක. ඊමේල්. දැන් මෙතන කියන ඊමේල් එක විතරයි බලමු. අන්තර්ජාලයෙන් shopping හරයම shopping කරන්න නම් එවේවොන් ගිණුමක් ඊමේල් කර යුතුය. ඒක ගැලපෙන්නේ නැහැ නේද? ගැලපෙන්නේ නැහැ. ඊට දෙවෙනි උත්තරය බලන්න අපි. දෙවෙනි උත්තරය දෙවෙනි පිළිතුර බලන්න. දෙවෙනි පිළිතුර තියෙන සිම්බුංජ. සිම්බුංජ කියලා කියන්නේ සිම්බුන්. හරිද? මෙතන සිම්බුංජන් එන්නේ. ඔව් මෙතන සිම්බුන් කියලා කෙටි කරලා දාලා තියෙන සිම්බුන් කියලා කියන්නේ හැඳුනුම් පතට. හරිද? සිම්බුන් කියලා කියන්නේ හැඳුනුම් පතට. සිම්බුන් හැඳුනුම් පතට. සිම්බුනල් හේයහම් විදා. අපිට ඒක ගන්නත් බෑ. ඒක ගත්තොත් අපිට මෙතන එන්නේ අන්තර්ජාලයෙන් shopping කරන්න නම් එවේවොන් සිම්බුන්ජ. ඒ කියන්නේ ගිණුමක් හැඳුනුම් පතින් කර යුතුය. ඒක ගැලපෙන්නේ නැහැ අපිට. හැමෝම එන්න තුන්වෙනි පිළිතුරට. තුන්වෙනි පිළිතුරේ තියෙනවා කයිප් කියලා කියන්නේ ලියාපදිංචි කරන මොකක් හරි එකක් අපි මොකක් හරි වෙබ්සයිට් එකකට ලියාපදිංචි වෙනවා මොකක් හරි ගිණුමක් නිර්මාණය කරනවා. ඔව් ඒකට තමයි මේ කයිප් එක යොදාගන්නේ. මේ බැඳි වචන ළමයි හරිද? ඔයගොල්ලන්ට පොතේ අහුවෙනවා මේ බැඳි වචන තනිකර. මේක දැක්ක ගමන් මේ වචන සෙට් වෙනවා කියලා අපිට නිකම්ම උත්තරේ ඔටෝ වෙනවා. පාඩම් කරලා තියෙනවා. මේක බැඳි වචන. දැන් බලන්න. ඉන්ටර්නෙට් අන්තර්ජාලයෙන් shopping හරයම කරනව නම් එවේවොන් ගිණුමක් කයිබල් හේයාහම් නිදා. ගිණුමක් නිර්මාණය කර යුතුයි කියලා කියනවා. ගිණුමක් හැදිය යුතුයි කියලා කියනවා. හරිනේ. මේක තමයි අපිට ගන්න පුළුවන්. එවේවොන් කයිප් හදා. එවේවොන් කයිප් හේයාහම් නිදා. ගිණුමක් සකස් කර යුතුයි. අපිට වඩාත්ම ගැළපෙන පිළිතුර තමයි මේ කයිප් කියන එක. මේවා බැඳි වචන. එවේවොන් කයිප් කියන එක බැඳි වචනයක්. ඒ පාඩම් කරලා තියෙන ළමයිට හොඳට මේ වචනේ ආයි මේක දැක්ක ගමන් ඇති. මේක දැක්ක ගමන් ඇති. මේකට උත්තරේ එන්නේ. එතකොට හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ 3 ළමයි. බලන්න තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුරේ තියෙනවා ලොගින්. ලොගින් කියලා කියන්නේ මොකක්ද? ඔයා ලොග් වෙන්නේ. ඔව්. අර මොකක් හරි දැන් ඔය FB එකක් මොකක් හරි හදලා දැන් ඔයගොල්ලෝ ලොග් අවුට් වෙනවා, ලොග් වෙනවා.
අන්න ඒ වගේට තමයි ලොගින් කියලා කියන්නේ. මේක ලොගින්. ලොග් වීම. මොකක් හරි දෙයකට අපි ලොග් වෙනවා. ඒව ගැන වැඩි කියන්න දෙයක් නැහැ. මේ වචනේ දැක්ක ගමන් අපිට මේකේ තේරුම එනවා. වැඩි ලොකු තේරුමක් නැහැනේ අපිට මේකෙන් ගන්න. මේක මේ තියෙන වචනේම තේරුම තමයි තියෙන්නේ. ඒකින්ද ඒ වගේ දේවල් වැඩි පාඩම් කරන්න ඕනෙත් නැහැ. හරි. හොඳට හිතේ තියාගත්තම ඇති. එකපාරක් දෙපාරක් බලලා දැන් නිතර නිතර පේපර් කරනකොට හැම වෙලේම මේ වචන හම්බෙනකොට ඔයාලටම තේරෙයි මේ වචනේ ඔයාලගේම ජීවිතේට එකතු වෙයි. හරි දැන් පස්වෙනි ප්‍රශ්නෙට එන්නේ හැමෝම. පස්වෙනි ප්‍රශ්නේ. බලා ගන්න. පස්වෙනි ප්‍රශ්නේ හංගුගේ කොරියාවේ පොමන් කියලා කියන්නේ වසන්ත කාලය. හංගුගේ පොමන් කොරියාවේ වසන්ත කාලයේ පල්රෙගා. හරිද? පල්රෙගා. පල්රෙගා කියලා කියන්නේ රෙදි. ඔව්. චල් මල් රායෝ. පල්රෙගා චල් මල් රායෝ. හරිද? රෙදි හොඳට වේලෙනවා කියලා කියනවා. හරිද? පල්ලේ කියන්නේ රෙදි පල්ලෙරල් හදා කියලා කියන්නේ නමයි. හරිද? පල්ලෙගා චල් මල් රායෝ. රෙදි හොඳින් වේලෙනවලු. කොරියාවේ වසන්ත කාලයේ පල්රෙගා චල් මල් රායෝ. රෙදි හොඳින් වේලෙනවලු. එතකොට රෙදි හොඳින් වේලෙන මොන ළමයි තියෙන්න ඕනේ? අපිට රස්නේ තියෙන්න ඕනේ, අවුව තියෙන්න ඕනේ, වියලි වෙන්න ඕනේ කාලගුණේ. අපි උත්තර ටික බලමු. උත්තර ටික බලන්න ළමයි. පළවෙනි උත්තරේ තියෙනවා තෝසෝ කියලා කියන්නේ රස්නේ නිසා. මේ රස්නේ කාලේ මොන කාලෙද තියෙන්නේ? ඈ යොරම් එකේ තමයි රස්නේ කාලේ තියෙන්නේ. යොරම් එකේ. හරිද? යොරම් එකේ තමයි රස්නේ කාලේ තියෙන්නේ. තෝසෝ. දැන් මෙතන කොරියාවේ වසන්ත කාලයේ තෝසෝ රස්නේ නිසා. රස්නේ නිසා රෙදි ඉක්මනට හොඳට වේලෙනවද? නෑනේ. රස්නයක් නිසා රෙදි වේලෙන්නේ නැහැ. රෙදි වේලෙන්න අවුව තියෙන්න ඕනේ. කාලගුණය වියලි වෙන්න ඕනේ. හරිද? දෙවෙනි උත්තරය ගන්න අපි. දෙවෙනි පිළිතුරට එන්න. දෙවෙනි පිළිතුරේ චුවෝසෝ. මේ කොහොමද ගන්න බෑනේ ළමයි. මේක තියෙන්නේ කොරියාවේ මොන කාලේද? කියෝල්. කියෝල් කියලා කියන්නේ ශීත කාලය. චුවෝසෝ සීතල නිසා. සීතල නිසා රෙදි ඉක්මනට වේලෙනවලු. හොඳට වේලෙනවලු. නෑනේ. ඒක ගන්නත් බෑ අපිට. ඊට පස්සේ අනිත් තුන්වෙනි පිළිතුර බලන්න. කොන්ජෝ හේසෝ වියල නිසා බලන්න හංගුගේ කොරියාවේ පොමන් වසන්ත කාලය කොන්ජෝ හේසෝ වියලි නිසා පල්රෙගා චල් මුල්ලායෝ රෙදි හොඳට වේලෙනවා. හරිද? එතකොට මෙතන උත්තරේ මොකක්ද දෙන්නේ අපිට? මොකක්ද ගන්න පුළුවන්? උත්තරේ තමයි අංක 3. පස්වෙනි ප්‍රශ්නෙට අංක 3 තමයි උත්තරේ. කොන්ජෝ හේසෝ වියල නිසා. ආයි බලන්න හංගුගේ කොරියාවේ පොමන් වසන්ත කාලයේ කොන්ජෝ හේසෝ වියලි නිසා පල්රෙගා චල් මල්ලායෝ රෙදි හොඳට වේලෙනවා. එතකොට අපිට මේ උත්තරේ ගැලපෙනවා. පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුර ලෙස අපිට තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ පිළිතුර මොකක්ද කියලා. හතරවෙනි පිළිතුර. සප්පේසෝ තෙතමනය නිසා. ඒ කියන්නේ ආර්ද්‍රතාවය නිසා. හරිද? තෙතමනය නිසා. තෙතමනය නිසා රෙදි ඉක්මනට වෙලෙන විදියක් නැහැ ළමයිනේ. ඒක ගන්නත් බෑ. සප්පදා සප්පේසෝ නිසා ආර්ද්‍රතාව නිසා තේරෙන දෙයක් තියෙනම් ඕගොල්ලෝ මෙසේජ් එකක් දාන්න මොකක් හරි. ඔව් මයික් ඔන් කරලා කියන්න එපා. එතකොට අනිත් ළමයා හැමෝටම ඩිස්ටර්බ් වෙනවා. ඔයගොල්ලන්ගේ සමහර ළමයි ඉන්නවා අර සිග්නල් ගැටලු තියෙන ඒ ළමයිට ඊට පස්සේ මේ ඕගොල්ලෝ මයික් එකක් ඔන් කරාම මේ අර හරියට මේ ඇහෙන්නේ නැහැ කියන දේවල් ඒගොල්ලෝ ගොඩක් වෙලා ඊට පස්සේ ඒක යනවා එක දිගට. ඒකෙන් හින්දා මොකක් හරි දෙයක් කියන්න තියෙන මෙසේජ් එකක් දාන්න මයික් ඔන් කරන්න එපා. හරි. හරි දැන් 6 වෙනි ප්‍රශ්නේ බලා ගන්න හැමෝම. 6 වෙනි ප්‍රශ්නට යන්න.
බලා ගන්න ළමයි. හයවෙනි ප්‍රශ්නේ චොනන් කියලා කියන්නේ කවුද? චොනන් කියලා කියන්නේ මම. මම කුචොන් වල සිට හංගුක්මල් කොරියන් භාෂාව පෙව්සොයෝ ඉගෙන ගත්තා. ඉල්වොල් පුතෝ ඉරොල් පුතෝ කියලා කියන්නේ ඊළඟ පළවෙනි මාසේ සිට යුවොල්කාජි පළවෙනි මාසේ දක්වා යුක් තියෙනවා මෙතන 6 තියෙනවා යු තොන්නන් පෙව්සොයෝ තොන්නන් කියලා කියන්නේ කාලයක් පෙව්සොයෝ ඉගෙන ගත්තා කියලා කියනවා. මම කුචොන් වල සිට හංගුක්මල් පෙව්සොයෝ කොරියන් භාෂාව ඉගෙන ගත්තා. ඉරොල් පුතෝ යුවොල්කාජි පළවෙනි මාසේ සිට 6 වෙනි මාසේ දක්වා යු මෙතන 6 තියෙනවා. තොන් අන් කාලයක් පෙව්සොයෝ ඉගෙන ගත්තා. උත්තර ටික අපි බලමු ගලවලා. හැමෝම බලා ගන්න හොඳට. පළවෙනි උත්තරය තමයි ගෙවල්. ගෙවල් කියලා කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා දැන් අපි මම කියලා දුන්නේ හැමෝටම PDF එක මම පාඩම් කරගන්න කියලා වචන කොටස් මේ ඒකක ගණන වචන. හරිද? ඔව්. දැන් එතකොට මාස දැන් අපිට මාස ගණන් කරන්නේ මෙහෙමනේ. මාස ගණන් කරද්දී අපි කියනවා ඔව් මාසෙන් මාසේ ගද්දී අපි පළවෙනි මාසෙට කොහමද දෙවෙනි මාසෙට කොහමද මේ කියන්නේ කියලා දන්නවනේ. දැන් එතකොට මාස 6ක්. හරිද? මාස 6ක් කියලා අපි කතා කරන්නේ. යෝල් කියලා කියනවා මාස 6ට. නෑනේ. අපිට එහෙම ගන්න බෑනේ. දැන් මෙතන මාස මේ 6 වෙනි මාසේ. මේ 6 වෙනි මාසෙවත් දක්වානේ මේ යෝල් කජ කියලා කියන්නේ. දැන් මෙතනට අපිට මේක ගන්න බෑ. මෙතනට මේ ඕල් එක ගන්න බෑ. මේක ගන්න බෑ එතනට. හරිද? අපිට මෙතනට ගන්න පුළුවන් මාස 6ක කාලයක්. ඒ කියන්නේ මාස 6ක කාලයක් ඉගෙන ගත්තා කියන්නේ. අපිට ගන්න පුළුවන් උත්තරේ තමයි ගෙවොල්. හරිද? මාස 6ක්. හරිද? මාස 6ක්. 6 මාසික. මාස 6ක තොන්නන් කාලයක් පෙව්සොල් ඉගෙන ගත්තා. මේ වොල් එක මේ මාස වලට එන වොල් එක මේක ගන්න බෑ අපිට. හරිද? එතකොට අපිට මේකට උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි පිළිතුර. හරිද? චොනන් මම කුචොන් ඒසෝ කුචොන් වල සිට හංගුක්මල් පෙව්සොයෝ කොරියන් භාෂාව ඉගෙන ගත්තා. ඉරොල් පුතෝ යුවොල් කජි පළවෙනි මාසේ සිට 6 වෙනි මාසේ දක්වා යුගේවොල්. හරිද? යුගේවොල්. යුගේවොල් කියලා කියන්නේ මාස 6ක තොන් අන් කාලයක් පෙව්සොයෝ ඉගෙන ගත්තා. යුගේවොල්. හරිද? යුගේවොල්. මාස 6ක තොන් අන් කාලයක් පෙව්සොයෝ ඉගෙන ගත්තා. අපි ඊළඟ උත්තර ටික බලන්න. ඊළඟ උත්තර ටික තියෙනවා සිඟන්. සිඟන් කියලා කියන්නේ වෙලාව. නෙයොන් කියලා කියන්නේ අවුරුදු. සිඟන් වෙලාව නෙයොන් කියලා කියන්නේ අවුරුදු. එතකොට අපිට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ ප්‍රශ්න අංක පිළිතුරු අංක 1. හරිද? ප්‍රශ්න අංක 6ට උත්තරේ එන්නේ පිළිතුරු අංක 1. අපි යමු 7 වෙනි ප්‍රශ්නෙට පින්කම් ප්‍රශ්නවල අන්තිම ප්‍රශ්නේ. හැමෝම බලා ගන්න හොඳට. ඔව්. මෙතන මෙහෙමනේ එන්නේ ඔයගොල්ලෝ ආයි බාරක් කියන්නම් මම. චොනන් මම කුචොනේසෝ කුචොන් වල සිට හංගුක්මල් පෙව්සොයෝ කොරියන් භාෂාව පෙව්සොයෝ ඉගෙන ගත්තා. ඉරොල් පුතෝ යුවොල් කජි පළවෙනි මාසේ සිට පුතෝ කියලා කියන්නේ සිට යුවොල් කජි 6 වෙනි මාසේ කජි දක්වා යුගේවොල්. හරිද? යුගේවොල් කියලා කියන්නේ මාස 6ක තොන් අන් කාලයක් පෙව්සොයෝ ඉගෙන ගත්තා. මම කුචොන් වල සිට කොරියන් භාෂාව ඉගෙන ගත්තා. පළවෙනි මාසේ සිට මාස 6ක පළවෙනි මාසේ සිට 6 වෙනි මාසේ දක්වා මාස 6ක කාලයක් පෙව්සොයෝ ඉගෙන ගත්තා.
හරි සරලයි. හරි. අපි දැන් යම් පින්කම් ප්‍රශ්න වල අන්තිම ප්‍රශ්නෙට අවසාන ප්‍රශ්නෙට 7. 7 වෙනි ප්‍රශ්නේ බලා ගන්න හැමෝම. චොනන්. ඒකේ චොනන් කියලා කියන්නේ මම මට මගේ කියලා ගන්නත් පුළුවන්. චොනන් කියලා කියන්නේ මම. ඔච්චේ ඊයේ සිචානේ සිචානේ කත්සොයෝ අතීත කාලෙන් තියෙන්නේ. මම ඊයේ පොළට ගියා. හරිද? ඊයේනේ වෙලා තියෙන්නේ. මේක අතීත කාලෙන් තමයි. හරිද? මේ මෙතන ඔව්. Google බලන්න ඔබට අතීත කාලේ ගන්න පුළුවන් හැමෝටම මේ වෙච්ච දෙයක් ඔයාලට ගන්න පුළුවන් මෙතන අතීත කාලේ හැම වාක්‍යයකේ වචනයක යෙදෙද්දි මේ දෙක ස් දෙක අපිට දෙක යටට ඇවිල්ලා තියෙනවා. කියන්නේ ඒක අතීත කාලේ. හරිද? කච්චයෝ. ඒ කියන්නේ අතීත කාලේ මම ඊයේ ඉචානේ පොළට කච්චයෝ ගියා. ඒසෝ සිට ක්වායිරල් සත්සොයෝ සසයෝ සසොයෝ සසයෝ පළතුරු මිලට ගත්තා. ආයි බලා ගන්න චොනන් මම ඔච්චේ කියන්නේ ඊයේ සිචානේ පොළට කච්චයෝ ගියා. ඔච්චේ හරිද? ඒසෝ සිට කොආයිර සස්සයෝ සිට පළතුරු මිලට ගත්තලු. බලන්න හැමෝම පළවෙනි පිළිතුර බලලා පළවෙනි පුත්‍රය දෙනවා කොගි. කොගි කියලා කියන්නේ එහිදී. අපිට එතකොට මෙතන බලන්න ගලබලා චොනන් මම උජේ ඊයේ සිචානේ කස්සයෝ පොළට ගියා. කොගි ඒසෝ එහිදී එහි සිට කොආයිරල් සස්සයෝ පළතුරු මිලට ගත්තා. අපිට එතකොට ගන්න පුළුවන් පිළිතුර තමයි අංක 1. 7 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි අංක 1. බලන්න ඊළඟ ප්‍රශ්න ටික. ඊළඟට තියෙනවා ඔදි. ඔදි කියලා කියන්නේ කොහෙද? හරිද? ඔදි කියලා කියන්නේ කොහෙද? චොගි කියලා කියන්නේ අතන. හරිද? යොගි කියලා කියන්නේ මෙතන. යොගි මෙතන, චොගි අතන, ඔදි කොහෙද? කොගි එතන. හරිද? දැන් මෙතන ගන්න පුරපේ එහිදී. පළතුරු මිලට ගත්තා. ගැලපෙනව ලියන්න. යොගි. යොගි කියලා කියන්නේ මෙතන. චොගි කියලා කියන්නේ අතන. ඔදි කියලා කියන්නේ කොතන. හරි. ඔදි කියලා කියන්නේ කොහෙද? හරිද? ඔදි කියලා කියන්නේ කොහෙද? කොගි කියලා කියන්නේ එතන. යොගි මෙතන, චොගි අතන, ඔදි කොහෙද? කොගි එතන. හොඳට ඒ වචන ටික පටල ගන්න නැතුව ඔයාගොල්ලෝ මේ වචන ටික ඔක්කොම එක තැනක ලියා ගන්න. හරිද? ඒක එතකොට පැටලෙන්නේ නැහැ. එකම තැනක ලියා ගන්න මේ වචන හතරම. එතකොට පාඩම් හිටිනවා හොඳට. යොගි මෙතන, චොගි අතන, ඔදි කොහෙද? කොගි එතන. හරිද? වචන ටික ඔක්කොම එක තැනක ලියා ගන්න. එතකොට අපිට පැටලෙන්නේ නැහැ. හරි අපි යන් දැන් 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ ළමයි අපිට තියෙනවා යෝජිපාන් එක. සංඥා පූර්වක තියෙන එක. පොයිබාන්. ඒ කියන්නේ පුවරුවක්. හරිද? පුවරුවක් තියෙනවා. බලන්න. ඊ ප්‍රයෝජන මේ පූර්ව මේ පූර්වයේ මුසන් තත්ඉම්නික්කා අර්ථය මොන අර්ථයක්ද අහනවා තියෙන්නේ. ඊ ප්‍රයෝජනන් මුසන් තත්ඉම්නිදා මේ පූර්වයේ මොන අර්ථයක්ද තියෙන්නේ කියලා අහනවා. 8 වෙනි ප්‍රශ්නේ. පළවෙනි උත්තරේ බලන්න ළමයි. තයියෝ කියලා කියන්නේ මොකද්ද? තයියෝවේ කියලා කියන්නේ ටයර් වාහනවල ටයර්. හරිද? තයියෝ කියලා කියන්නේ ටයර් එකට. හරිද? තයියෝවේ පරමල් නෝල්සු ඉත්සම්නිදා වාහනවලට හුළං නෝල්සු කියලා කියන්නේ ඒ කියන්නේ හුළං ගහනවා. ගහමින් ඉත්සම්නිදා ඉන්නවා.
දෙවෙනි පිළිතුර තියෙනවා චාදොංචා වාහන මුල්පුමල් කොටස් කුමේ හල්සු ඉස්සම්නිදා මිලදී ගන්න පුළුවන්ලු. මේ ඔල්සු ඉස්සම්නිදා තියෙන්නේ මේ ව්‍යාකරණය බලන්න. මේ ව්‍යාකරණ තියෙන්නේ හැම එකටම ඇවිල්ලා තියෙන ඔල්සු ඉස්සම්නිදා. හරිද? මේ ව්‍යාකරණය තමයි හැම එකටම ඇවිල්ලා තියෙන්නේ ඔල්සු ඉස්සම්නිදා. දැන් ක්‍රියාවක් කරන්න පුළුවන්. බලා ගන්න තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුරේ තියෙනවා සික්පුමල්. සික්පුම් කියන්නේ ඔය කෑම වීම. කුමේ හල්සු ඉස්සම්නිදා කියන්නේ විකුණන්න පුළුවන්ලු. කුමේ හදා මිලදී ගන්න පුළුවන්. විකුණන්න වෙලාවම මිලදී ගන්න. සික්පුමල් කෑම වීම කුමේ හල්සු ඉස්සම්නිදා මිලදී ගන්න පුළුවන්. ඒක ගන්නත් බෑ අපිට. එතකොට හතරවෙනි පිළිතුර බලන්න. හතරවෙනි පිළිතුර. මේ එකක්වත් ගන්න බැර නම් අපිට මොකක්ද ගන්න පුළුවන් වෙන්නේ? දැන් ඔයගොල්ලෝට මේ එකක්වත් ගැලපුන්නේ නැත්නම් ආයි හිතන්න දෙයක් තියෙනවද මේ තුනම ගැලපුන්නේ නැත්නම්? නෑනේ ළමයිනේ. අපිට ගන්න පුළුවන් උත්තරේ තියෙනවා එතකොට මෙතන. මේ තුනම ගන්න බැරි නම් හතරවෙනි එකනේ අපිට ගන්න පුළුවන්. බලමු හතරවෙනි එක. හතරවෙනි එකේ තියෙනවා තොංචාය. තොංචාය කියලා කියන්නේ ඒ කියන්නේ වාහනවලට චුයු හල්සු ඉස්සම්මිදා. චුයු කියලා කියන්නේ තෙල් ගහන්න පුළුවන් කියලා කියනවා. චුයු හල්සු ඉස්සම්මිදා. තොංචායේ චුයු හල්සු ඉස්සම්මිදා වාහනවලට තෙල් ගහන්න පුළුවන්. අපිට එතකොට අටවෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 4. තේරෙනවද නේද හැමෝටම? අපි යන් ඊළඟට 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ බලන්න. 9 වෙනි ප්‍රශ්නේ තාම් කර පහත ඡේදය ඉල්ගෝ කියවා මෝසේ මොකක් තෙහාන් පිළිබඳවද කරංචි කියලා වචනය කොරසිප්සියෝ. ඒ කියන්නේ වාක්‍ය වචනේ තෝරන්න කියලා තියෙනවා. පහත ඒ ඡේදය කියලා ඒක මොකක් පිළිබඳව කියලා තියෙන්නේ කියලා කොරසිප්සියෝ තෝරන්න කියලා තියෙනවා. 9 වෙනි ප්‍රශ්නේ ඉඳලා 11 වෙනි ප්‍රශ්නේ දැන් තියෙන්නේ අපිට කොරසිප්සියෝ තෝරන්න. ඡේදයක් කියලා ඒකට පිළිතුර තෝරන්න තියෙන්නේ. හරි බලා ගන්න හැමෝම 9 වෙනි ප්‍රශ්නේ. ඒක හොඳට අහගෙන ඉඳලා හැමෝම හොඳට බලා ගන්න. මේ පොඩි අමාරු දේවල් ටිකක් තියෙනවා. හරියට අවධානයෙන් අහන්න. හරි අපි යමු ප්‍රශ්නෙට. වෙගුගින් විදේශීය කොන්රොජාසෙන්තෝනන් විදේශීය කම්කරු මධ්‍යස්ථානයේ වෙගුගින් ඉන්දර හරිද? වෙගු ඉන්දර විදේශිකය පුද්ගලයන්ට වෙනුවෙන් ජොරෝ විවිධ කජි වර්ගයේ හ්යොයුක් අධ්‍යාපන ප්‍රෝග්‍රෑමර් හරිද? ප්‍රෝග්‍රෑමර් හරිද? විවිධ වර්ගයේ අධ්‍යාපන ප්‍රෝග්‍රෑම් උන්යොන් හම්නිදා ක්‍රියාත්මක වෙනවලු ක්‍රියාත්මක කරනවලු උන්යොන් හම්නිදා ක්‍රියාත්මක කරනවා. හංගුගෝ කොරියන් භාෂාව හංගුගෝ නා හා කොම්පියුටර් පෙවුලිත්ගෝ උගන්වලා සහ තයිකොන්දෝ කියලා කියන්නේ අර කරාටි නා ඕ යොරි උයන සුවොබ්දෝ පාඨමාලා ඉස්සම්මිදා තියෙනවා. ආයි බලා ගන්න. මම දැන් කියනවා සිංහලෙන්.
විදේශීය කංකරු මධ්‍යස්ථානයේ විදේශීය පුද්ගලයන් වෙනුවෙන් විවිධ වර්ගයේ අධ්‍යාපන ප්‍රෝග්‍රෑම් ක්‍රියාත්මක වෙනවා. කොරියන් භාෂාව හෝ කොම්පියුටර් ඉගෙන ගැනීම සහ ඒ කියන්නේ තයිකොන්දෝ පුහුණුව හෝ උයන පාඨමාලාත් තියෙනවා. හරිද? තේරුණා නේද හැමෝටම? කොරියාවේ විදේශීය කම්කරු මධ්‍යස්ථානයේ විදේශීය පුද්ගලයන් වෙනුවෙන් විවිධ වර්ගයේ පාඨමාලා අධ්‍යාපන ප්‍රෝග්‍රෑම් ක්‍රියාත්මක වෙනවා. කොරියන් භාෂාව හා පරිගණක උගන්වීම සහ තයිකොන්දෝ හා උයන දේශනත් පාඨමාලාත් තියෙනවා කියලා කියනවා. අපිට එතකොට මේ පිළිතුරු හතරට ගියාම බලන්න පුළුවන් ළමයි බලා ගන්න. සුවොප් චාන්සෝ සුවොප් චාන්සෝ කියලා කියන්නේ පාඨමාලා ස්ථානය. ඒ කියන්නේ පන්ති තියෙන ස්ථානය සුවොප් චාන්සෝ. ස්ථානයක් ගැන කියන්නේ නැහැ මෙතන අපිට. හරිද? තේරෙනවද සුවොප් චාන්සෝ කියලා කියන්නේ පාඨමාලා ස්ථානය. සුවොප් සිඟාන් කියලා කියන්නේ පාඨමාලා කාලය. පාඨමාලා කාලයක් ගැන කියන්නේ නැහැ අපිට මෙතන. එතකොට බලන්න සුවොප් චොන්ඩු පාඨමාලා වර්ග ගැන කියනවානේ. චොන්ඩු පාඨමාලා චොන්ඩු කියලා කියන්නේ වර්ග. මෙතන කියනව නේද? 외국인 විදේශිකය කොන්රජා සෙන්තෝ. ඒ කියන්නේ කම්කරු මධ්‍යස්ථානයේ විදේශික පුද්ගලයන් වෙනුවෙන් විවිධ වර්ගයේ අධ්‍යාපන ප්‍රෝග්‍රෑම් ක්‍රියාත්මක වෙනවලු. කොරියන් භාෂාව, පරිගණක පුහුණුව, තයිකොන්දෝ උයන පන්තිත් තියෙනවලු. උයන පාඨමාලාත් තියෙනවලු. එතකොට මෙතන කියන්නේ පාඨමාලා වර්ග ටිකක් නේද? අපිට උත්තරේ ගන්න පුළුවන් නේද? එතකොට අපේ උත්තරේ තමයි 9 ප්‍රශ්නෙට පිළිතුර එන්නේ 3. අපිට ගන්න පුළුවන් උත්තරේ තියෙන්නේ 3 වෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ 4 වෙනි පිළිතුර තියෙනවා සුවොප් නාජා දේශන දවසක්. ඒ කියන්නේ පාඨමාලා දවසක්. පාඨමාලා දවසක් ගැන කියන්නේ නැහැ නේ මෙතනනේ. පාඨමාලා තියෙන වර්ග ටික නම් කියනවා. පාඨමාලා දවසක් ගැන කොහෙත්ම කියන්නේ නැහැ මෙතන. ඒකින්ද අපේ උත්තරේ වෙන්නේ සුවොප් චොන්රු පාඨමාලා වර්ග ගැන කියනවා. තේරුණා නේද හැමෝටම? හරි. අපි යන් 10 වෙනි ප්‍රශ්නෙට. බලා ගන්න. කොයන්නේ කියලා කියන්නේ ගමේ සුපෝරල් පාර්සල් පොලෙගෝ සිපමන. හරිද? ගමට පාර්සල් පොලෙගෝ සිපමන යවන්න අවශ්‍ය නම් උචේගු තපර කාර්යාලයට කම්මයොන් තෙම්නිදා ගියානම් හරි. මෙයොන් තෙම්නිදා ගියානම් හරි. පෙප්පොන් වා නැව් මගින් හා හන්ගොන් පෙයොනොරෝ ගුවන් මගින් පෙයොන්ජි ලියුම් සෝර්යු ලිපිලේඛන සොප්පෝ පාර්සල් තනල් වැනි දේවල් පරගේ වේගවත්ව අංචොන්හගේ ආරක්ෂිතව පොනෙල්සු ඉත්සම්නිදා යවන්න පුළුවන් කියලා කියනවා. ගමට පාසරයක් යවන්න කැමති නම් උචේගුකට තැපැල් කාර්යාලයට ගියානම් හරි. නැව් මගින් හා ගුවන් මගින් ලියුම් ලිපිලේඛන පාර්සල් වැනි ඒවා ඉක්මනට ආරක්ෂිතව යවන්න පුළුවන්. අපිට මේ ඡේදයේ විස්තරය කියන්නේ එහෙමයි. අපි යම් පිළිතුරු ටිකට. තේරුණා නේද හැමෝටම? හරි බලා ගන්න. උප්පයොන්මුර හරිද? උප්පයන්මුරේ චොන්රු. උප්පයන්මුර හරිද? උප්පයන්මුරේ චොන්රු. ඒ කියන්නේ තැපැල් වර්ගලු. තැපැල් වර්ග ගැන කියනද එතන?
තැපැල් මොකක් හරි දෙයක් වර්ග කරනවද අපිට මෙතන නෑනේ. තැපැල් වර්ගයක් ගැන කියන්නේ නැහැ. තැපැල් කරන්න පුළුවන් වර්ග ගැන මොකක් කියන්නේ නැහැ අපිට මෙතනනේ. ඒක ගන්න බෑ එක්වෙන් මුල්. තැපැල් භාණ්ඩ යවන්න පුළුවන් වර්ග ගැන කියන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි පුළුතර ගන්න. උප්පයමුරේ යොගම්. තැපැල් ගාස්තුව. තැපැල් ගාස්තුවක් ගැන කියදෙන මෙතන කොහෙම. ගාස්තුවක් ගැන මෙතන කොහෙම කියන්නේ. මෙතන කියන්නේ අපේ යවන විදිය. යවන්න පුළුවන් කියලා කියන්නේ අන්තිමේට ආරක්ෂිතව යවන විදියක් ගැන තමයි කියන්නේ. තුන්වෙනි පිටුතර බලන්න. තුන්වෙනි පිටුතේ කියනවා උප්පයමුල් පොණේනන් පන්බෝ. උප්පයමුල් පොණේනන් පන්බෝ. ඒ කියන්නේ තැපැල් යවන ආකාරය. උප්පයමුල් පොණේනන් පන්බෝ. තැපැල් පත් වගේ ඔය කියන්නේ තැපැලෙන් යවන ආකාරයක් ගැනලු කියන්නේ. හරිය මෙතන අපිට තැපැල් යවන ආකාරයක් ගැන නේද කියන්නේ. ගමට පාර්සලයක් යවන්න කැමති නම් කුටියකට ගියා නම් හරියු. නැව් මගින් හා ගුවන් මගින් ලියුම් ලිපේකන පාර්සල් වැනි ඒවා ඉක්මනින් ආරක්ෂිතව යවන්න පුළුවන්ලු. තැපැල් යවන ආකාරයක් ගැන තමයි මෙතන කියන්නේ. අපිට එතකොට මෙතන පිළිතුරු ගන්න පුළුවන් ළමයි අංක 3. 10 වෙනි ප්‍රශ්නෙට අංක 3. හරිද? ඊළඟට බලන්න 4 වෙනි පිළිතුර 4 වෙනි පිළිතුරේ තියෙන ළමයි උප්පයමුල් තැපැල් පොජන්හානන් පන්බු කියන්නේ තැපැල් පාර්සල් කරන ආකාරයක් ගැන කියනලු. අපිට එහෙම දෙයක් කියන්නේ නැහැ. උප්පයමුල් තැපැල් පොජන්හානන් පන්බු. තැපැල් පොජන්හානන් පන්බු. තැපැල් පාර්සල් කරන ආකාරයක් ගැනලු කියන්නේ. එහෙම දෙයක් ගැන අපිට තර කියන්නේ නැහැ. තේරුණා නේද හැමෝටම මේක? පොඩ්ඩක් ඒක හොඳට අහන් හිටියනම් හැමෝටම හොඳට තේරෙන්නේ නැති. අපි යමු දැන් ඊළඟ ප්‍රශ්නෙට. හරි ළමයි 11 වෙනි ප්‍රශ්නේ බලා ගන්න දැන්. හරි. තේරුණා නේද? ඔක 10 වෙනි ප්‍රශ්නේ දැන් හැමෝටම හොඳට. හරි මොකක් හරි නොතේරෙන දෙයක් තියෙනම් අහන්න. හරි පුතේ අපි යන් 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. චොනන් එතන තියෙන චොනන් මම ඒසා ඒසෝ හරිද? ආයතනයේ සිට ආයතනයට ඕචොන් ඒ කියන්නේ උදේ අහොප්සි එතන 9 තියෙන්නේ හරිද? 9 සිට ඔහු යොසොස්සි කචි හරිද? මම ආයතනයේ සිට උදේ 9 සිට හවස 6 දක්වා ඉල්හම්නිදා වැඩ කරනවා. යොල්තුසි 12 පුතෝ හන්සී කජිනන් 1 දක්වා චොම්සි දවල් කෑම සිඟන් එම්නිදා වෙලාවලු දවල් කෑම වෙනවලු 12 සිට 1 දක්වා දවල් කෑම වෙලාව වෙනවා. ඉරි වැඩ මනල් දේනන් හරිද? වැඩ වැඩි වුණ විට චොන්නෙයොක් හවස අහොප්සි කජි 9 දක්වා යාගනල් ඕටි හරිද? ඕටි වැඩ හරිද? යාගන් කියලා කියන්නේ ඕටි මේ යාගන් එක හරිද? එතකොට යාගන් කියලා කියන්නේ ෆුල් නයිට් එකට හරිද? අපි වචන පටල ගන්න එපා මේ වචනේ බලා ගන්න. මේ යාගන් කියලා කියන්නේ නිකන් ඕටි එක. අපි 9 ඉඳන් වැඩ කරන්නේ අර 9 ඔව් ඒ කියන්නේ අපි අර ඕටි වැඩ කරන්නේ 8 9 වෙනකන් ඒ තමයි ඕටි. මේ එකට තමයි යාගන් කියලා කියන්නේ. එතකොට අපිට යාගන් කියලා කියනවා එකට කියන්නේ මුළු රෑ ෆුල් නයිට් එකට. හරිද ළමයි? යාගනල් හල් දේ දෝ හරිද? ඕටි වැඩ කරන වෙලාවත් ඉස්සම් නිදා තියෙනවා. හරිද? තේරුණාද හැමෝටම? මම ආයතනයේ සිට උදේ 9 සිට හවස 6 දක්වා වැඩ කරනවා. 12 සිට 1 දක්වා දවල් ආහාර වේලාවයි. ඉරි වැඩ වැඩි වුණ විට
හවස 9 දක්වා යාගන්න. OT වැඩ කරන වෙලාවක් තියෙනවා. තේරුණා නේද හැමෝටම හොඳට? හරි. අපි උත්තර ටිකට එන්න. උත්තරවල තියෙනවා ස්වේගන් සිඟාන් වැඩ අවසන් කරන වෙලාවලු. මෙතන වැඩ අවසන් කරන වෙලාවක් ගැනද ළමයි කියන්නේ? හා? නෑනේ අපිට දැන් මෙතන වැඩ අවසන් කරන වෙලාවක් ගැන කියනවා. එතකොට ඒක ගැන විතරයි මෙතන සාපේක්ෂව කියන්නේ අපිට. ඌටි වැඩක් කරනවලු ඔය හැමදේම කරනවා. මෙතන වැඩ අවසන් කරන වෙලාවක් කියනවා අපිට. ඒ වුණාට ඔය ඒක ගැන විතරක් නෙමෙයි මෙතන කියන්නේ. අපිට ඒකෙන් ඉන්නේ උත්තරය ගන්න බෑ. ඔව් එතකොට හැබැයි සිඟාන් කියලා කියන්නේ ඒ කියන්නේ රැස්වීම කාලයලු. හරිද? ඔව්. හැබැයි සිඟාන් රැස්වීම කාලයලු කියන්නේ මොකක් හරි රැස්වීම කාලයක්ලු කියන්නේ. නෑනේ. ඊට පස්සේ මෙතන කියන තුන්වෙනි පිළිතුර බලන්න. තුන්වෙනි පිළිතුර අපිට කියනවා කන්මුසිඟාන්. කන්මුසිඟාන් කියලා කියන්නේ වැඩ කාලය. කන්මුසිඟාන් කියලා කියන්නේ වැඩ කාලය. මෙතන මේ ඔක්කොම වැඩ කාලයක් ගැන නේද කියන්නේ. 9 සිට උදේ 9 ඉඳලා 6 වෙනකන් වැඩ කරනවා. ඊට පස්සේ 12 ඉඳලා 1 වෙනකන් දවල්ට කනවා. ඊට පස්සේ වැඩ වැඩි වෙලාවට හවස 9 දක්වා විතර OT වැඩක් කරනවලු. එතකොට මෙතන වැඩ කාලයක් ගැන තමයි කියන්නේ. කන්මුසිඟාන් වැඩ වේලාව. උත්තරේ අංක 3. 10 වෙනි 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 3. බලන්න 4 වෙනි පිළිතුර බලන්න. 4 වෙනි පිළිතුරේ තියෙනවා ළමයි චුල්ගන් සිඟාන්. චුල්ගන් සිඟාන්. චුල්ගන් සිඟාන් කියලා කියන්නේ වෙලට යන වෙලාවලු. චුල්ගන් සිඟාන් කියන්නේ වෙලට යන වෙලාවලු. වෙලාවක් ගැන කියන්නේ ඒක නෑනේ. චුල්ගන් සිඟාන් වැටෙන වෙලාව. මෙතන වැටෙන වෙලාවක් ගැන කියනවා. ඒතකොට අපි අර ඒක ගැනම නෙවෙයි කියන්නේ. මෙතන කියන්නේ කෙලින්ම වැඩ කාලය ගැන කියන්නේ. කන්මුසිඟාන්. අපිට එතකොට පිළිතුර තමයි එක 3. 12 වෙනි ප්‍රශ්නෙට එන්න හැමෝම. 12 වෙනි ප්‍රශ්නය. හරි. 12 වෙනි ප්‍රශ්නේ එන්න. 12 වෙනි ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙන ප්‍රස්තාර ප්‍රශ්නයක් තමයි. ඕගොල්ලන්ට මම ප්‍රස්තාර PDF දීලා ඇති. හරිද? ළමයි ඒව හොඳට ඒ වචන ටික පාඩම් කරන් ඉන්නවා නම් මේ ප්‍රස්තාර ඊට පස්සේ ඊසි තමයි. හරිද? චොල්බාන් නොම්සම්නිදා, තූබොන් චෙරෝ මන්සම්නිදා, කජන්තොක් සම්නිදා. ඒ වචන පාඩම් නම් ප්‍රස්තාර කියන්නේ නිකන් ඊසි. අපිට ප්‍රස්තාර කියන්නේ ලකුණු 20ක් 25ක් මුළු පේපරේ. කෙලින්. හරි බලා ගන්න හැමෝම. චික්ජාන් ඉනේ. ඔව් චික්ජාන් ඉනේ. හරිද? චික්ජාන් ඉනේ. හරිද? චික්ජාන් ඉනේ. වැඩපලේ චගි. ඒ කියන්නේ චගි කියලා කියන්නේ තමා විසින් ස්වයං කෙබල් සංවර්ධනය තුජ හදා ආයෝජනය කරන තමා විසින් සංවර්ධනය කරන වේලාවට පිළිබඳව තෙහාන් සිගානේ තෙහාන් පිළිබඳව තොන්ගියෝ නිදා ප්‍රතිඵල ලේඛනයක් එනවලු. හරිද? වැඩපලේ තමා විසින් සංවර්ධනය කරන ආයෝජනය කරන වේලාව පිළිබඳව ප්‍රතිඵල ලේඛනයක් එනවා. මේ තොන්ගියෝ ප්‍රතිඵල ලේඛනය හා මත්නන් ගැලපෙන සොල්මයොන විස්තරය මෝසම් නික්කා මොකක්ද කියලා අහනවා. 12 වෙනි ප්‍රශ්නේ ප්‍රස්තාර ප්‍රශ්නයක් බලා ගන්න හැමෝම හොඳට. ඊට පස්සේ මෙතන තියෙනවා ළමයි හරු හංසිඟාන්. හරිද? දවසට එක පැයක්. හරිද? ඊට පස්සේ හරු තුසිඟාන් දවසට පැය දෙකක්. හරු මොකද්ද? සේසිඟාන්. චුම්වරේ කියන්නේ සතියාන්තයේ පක්කම කියන්නේ සමහර වෙලාවට වැඩ සමහර වෙලාවට තුජහජි අන ඒ කියන්නේ ආයෝජනය කරන්නේ නැති එක තමයි මේ තියෙන්නේ. මේ 100% දීලා දෙන උඩ අපිට. දවසට පැය එකක්, දවසට පැය දෙකක්, දවසට පැය තුනක්, සතියන්තයේ සමහර වෙලාවට උදේට හරිද තුජහජි අන ආයෝජනය කරන්නේ නැති කියලා වෙනම එකක් තියෙනවා අපිට. හරිද? එතකොට අපිට බලන්න පුළුවන් දැන් අපි පිළිතුරු ටිකට යමු. පිළිතුරු ටිකේ පළවෙනි පිළිතුර බලන්න.
හරු දවසට හංසිඟාන එක පැයක් තුජාහනන් ආයෝජනය කරන සරමින් මිනිස්සු සොල්බාන්නොම්සම් නිදා. ඒ කියන්නේ භාගය ඉක්මවනවා. භාගයක් ඉක්මවනවද ළමයි මේක? බලන්න ළමයි මේක. භාගයක් ඉක්මවනවද? කොතනද තියෙන්නේ 100ට 100ට සුට්ටක් වැඩි වෙන්න තියෙන්නේ අපිටනේ. එතකොට මේක අපි ගන්න පුළුවන්ද භාගයක් ඉක්මවනවා කියලා? නෑනේ භාගයක් ඉක්මවන කියන්නේ 50න් 150න් එහා. අපිට ඒක ගන්න බෑ කොහෙත්. ඒ උත්තරේ වැරදි. හරිද? එතකොට දෙවනි පිළිතුර බලන්න අපේ. හරු සේසිඟාන තුජාහන දවසට පැය 3ක් ආයෝජනය කරන තරම මිනිස්සු තූබොන් චෙරෝ මන්සම් නිදා. දෙවනියට වැඩිලු. දවසට පැය 3ක් ආයෝජනය කරන මිනිස්සු තූබොන් චෙරෝ මන්සම් නිදා. දෙවනියට වැඩිලු. බලන්න. දවසට පැය 3ක්. දවසට පැය 3ක් ආයෝජනය කරන මිනිස්සු තමයි ඉන්නේ මේ. දවසට පැය 3ක් ආයෝජනය කරන මිනිස්සු තමයි ඉන්නේ මේ. මේ කට්ටිය තූබොන් චෙරෝ මන්සම් නිදා. දෙවනියට වැඩිලු. නෑ ළමයිට බැලු බැලමට පේනවා මෙතන දෙවනියට වැඩියෙන් පේන්නේ දවසට පැය 2ක් කාලයක් ආයෝජනය කරන අය. අපිට එතකොට මේ උත්තරේ ගන්නත් බෑ. ඒකත් අපි වැරදි. හරිද? ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ එනවා හරු සේසිඟානල් තුජාහනල් දවසට පැය 3ක් ආයෝජනය කරන සරමි මිනිස්සු කජන් චොක්සම් නිදා වඩාත් අඩුවිලු. මෙතන වඩාත් අඩු පිළිතුර මොකක්ද බලන්න පොඩ්ඩක්. වඩාත් අඩුවෙන් තියෙන සතියන්තයේ ඉඳලා ඊට සමහර වෙලාවට වැඩ කරන ආයෝජනය. හරිද? එතකොට බලන්න ළමයි මෙතන වඩාත් කජන් චොක්සම් නිදා වඩාත් අඩුයි කියලා කියන්නේ දවසට පැය 3ක් ආයෝජනය කරන මිනිස්සු වඩාත් අඩුයිලු. හරිද? අපිට එතකොට මේක ගන්න බෑනේ. මේක අඩුද මේවට වැඩිය. පොර හැම එකටම වැඩිය. නෑනේ මේක අපිට ගන්න පුළුවන් මොන්න 4 ඉඳ වගේ. ඕ 1 මේක 2 මේක 3 මේක 4 මේක 5 මේක. අපිට එතකොට අඩුම තියෙන්නේ මේකනේ ළමයි. සුමාරේ එකක්. ඒක අපිට ඒ උත්තරේ ගන්න බෑ අපිට. හරිද? තේරුණාද? මේකත් ගන්න බෑ. එතකොට මේ එකක්වත් ගැලපෙන්නේ නැත්නම් අපේ උත්තරේ මොකද්ද? අපේ පිළිතුර මොකද්ද? ඒක දිහා බල බල ඉන්නවද නැත්නම් තව පොඩ්ඩක් කාලය ඉතුරු කරගන්න ටක් ගාලා උත්තරේ ගැහුවා ඊළඟ ප්‍රශ්න ටිකට ගිහිල්ලා ආයි දෙවෙනි පාරත් මේ ටිකම ආයි නිකන් පොඩ්ඩක් වෙලාව තුනක් බලාගෙන එන එකද වැදගත්. කියවන්න දෙයක් නැහැ. මේ තුන ෂුවර් නම් ෂුවර් වැරදි නම් අනිවාර්යෙන් උත්තරේනේ 4 නම් ගැහුවා ඊළඟ ප්‍රශ්නෙට අපි ස්කිප් කරා. බලන්න මේක බලන්න චගි තමා විසින් කෙවල් සංවර්ධනය කරන මිනිස්සු හරිද සමාජ සංවර්ධනය කරන මිනිස්සු හරිද කරන්නේ නැති සරම් පොදා මිනිස්සුන්ට වඩා හජි අනන් සරම් පොදා මන්සම් නිදා හරිද මේක පොඩ්ඩක් පටිවිසහගතයි වගේ ඕගොල්ලෝ පොඩ්ඩක් හරියට මහන් ඉන්න හරිද තමා විසින් සංවර්ධනය කරන මිනිස්සු හරිද හජි අනන් කරන්නේ නැති සරම මිනිස්සුන්ට වඩා වැඩිලු එතකොට මේ කරන්නේ නැති අය ආයෝජනය කරන්නේ නැති අය නෙමෙයි ඉන්නේ මේ නැති අයට වඩා මේ අය වැඩිලු හරිද ඉතින් මේ කට්ටිය වැඩිනේ කොහොමද නේ අපිට ඒක තමයි උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ හරිද ඔව් මේ එකක්වත් ගැලපුන්නේ නැහැ අපිට මේක තමයි උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ හරිද මේකට වැඩිය වැඩි තියෙනවනේ හරිද ඒකින්ද අපිට උත්තරේ ගන්න පුළුවන් වෙන ළමයි හතරවෙනි පිළිතුර තමා විසින් සංවර්ධනය කරන මිනිස්සු කරන්නේ නැති මිනිස්සුන්ට වඩා වැඩිලු හරිද මේ ඔක්කොම ඉන්නේ තමා විසින් සංවර්ධනය කරන අයනේ එතකොට මේක ගත්තම මේවට සාපේක්ෂව මේකට එන්න බෑනේ මේකට අපිට එන්න බෑනේ ඒකින්ද අපිට පිළිතුර ගන්න පුළුවන් වෙන්නේ පිළිතුරු අංක 4 එතකොට 12 වෙනි ප්‍රශ්නේ ප්‍රස්තාර ප්‍රශ්නෙට පිළිතුරු වෙන්නේ 4 වෙනි පිළිතුර ඔබට උත්තරේ ගන්න පුළුවන් 4 12 වෙනි ප්‍රශ්නෙට අංක 4 හරි තේරුවානේ දෙකේ හැමෝටම
පොඩි පොඩි පොයින්ට් එකක් තමයි අල්ලගන්න ඕනේ ඔයගොල්ලෝ මේ වගේ තැනක හරියද? මම දැක්ක මේකේ වැරදි උත්තර ගහලා තියෙනවා සමහර අය. ඔව් පොඩි තැනක් එක තැනක් විතරයි අල්ලගන්න ඕනේ. මේ වගේ පටලලා ප්‍රශ්න එනවා ඉතින් මං හිතන්නේ ඉතින් විභාගයේ මේ වගේ වෙයි කියලා. හරි අපි යන් මේ ඊළඟ ප්‍රශ්නෙට 13 වෙනි ප්‍රශ්නේ බලන්න හැමෝම 13 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. 13 වෙනි ප්‍රශ්නේ ඔන්න තාම් පහත තනෝයි වචනය හා පිසත්තන් සමාන මරණ වචනය මෝසම්නික්කා පහත වචනයේ පිසත්තන් සමාන මරණ වචනය මෝසම්නික්කා මොකක්ද කියලා අහනවා. හරිද? බලන්න ඉරල් කත්නෙදා වැඩ අවසන් කරනවා. කත්නෙදා කියලා කියන්නේ වැඩ අවසන් කරනවා කියලා තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට අපිට මේකේ සමාන වචන හොයන්න කියලා තියෙන්නේ මේ ඉරල් කියන එකේද? නෑ නෑ ළමයි. අපිට සමාන වචන හොයන්න කියලා තියෙන්නේ මේ කත්නෙදා අවසන් කරනවා කියන එකේ. හරිද? ඉරල් කත්නෙදා වැඩ අවසන් කරනවා. එතකොට අපි මේ සමාන වචන හොයන්න ඕනේ මේ කත්නෙදා කියන එකේ. කත්නෙදා කියන එකේ තමයි අපිට සමාන වචන හොයන්න ඕනේ. බලා ගන්න හැමෝම කත්නෙදා. කත්නෙදා කියලා කියන්නේ අවසන් කරනවා. කත්නෙදා කියලා කියන්නේ අවසන් කරනවා. බලන්න එතකොට මචිදා. මචිදා කියලා කියන්නේ අවසන් කරනවා කියන එකමයි. අපිට උත්තරේ පළවෙනි එකෙන්ම ලැබුණා. හරිද? මචිදා කියලා කියන්නේ අවසන් කරනවා කියන එකමයි. බලන්න දෙවෙනි පිළිතුර තොල්රිදා. තොල්රිදා කියලා කියන්නේ කරකවනවා. සොන්සොග්‍රිය තොල්රිදා. එතිසෝද උපකරණ භාවිතා කරනවා. හරිද? තුන්වෙනි එක බලන්න කයිප්පදා. මේක අපිට උඩත් හම්බුණා මේ වචනේ කයිප්පදා ලියා ගන්න. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අපි සකස් කරනවා. නිර්මාණය කරනවා. ඒ කියන්නේ ලියාපදිංචි එනවා. ඒ වගේ එකට තමයි කයිපදා ගන්න පුළුවන්. ලියාපදිංචි වෙනවා කියලා ලියා ගන්නකො කයිපදා ලියාපදිංචි කරනවා. කුමේ හදා. කුමේ හදා කියලා කියන්නේ මිලදී ගන්නවා. කුමේ හදා මිලදී ගන්නවා. කුමේ හදා මිලදී ගන්නවා. අපි යන ළමයි 14 වෙනි ප්‍රශ්නෙට. බලා ගන්න 14 වෙනි ප්‍රශ්නෙත් අපිට ප්‍රස්තාර ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දාහතරේ ප්‍රශ්නේ බලා ගන්න. චික්ජාන් ඉන්ද වැඩපලේ තේගන් වූයේ වැඩ අවසන් වුණාට පස්සේ හරිද චික්ජාන් ඉන්ද වැඩපලේ සමාජිකයන් තේගන් වූයේ වැඩ අවසන් වුණාට පස්සේ හගෝ සිපෝ කරන්න කැමති හනන් කරන කොසේ දේවල් දෙහාන් පිළිබඳව පියෝයිමිදා ඒ කියන්නේ ප්‍රකාශයක් වෙනවලු හරිද මත්න ගැලපෙන සොල්මයොන විස්තරය මෝස්තමික්කා මොකක්ද කියලා අහනවා. වැඩවලින් පුද්ගලයා වැඩ අවසන් වුණාට පස්සේ කරන්න කැමති දේවල් ගැන පිළිබඳව තියෙන එකක් කියලා කියන්නේ අපිට. විමල සටහනක් තමයි තියෙන්නේ. ගැලපෙන සොල්මය විස්තරය මොකක්ද කියලා අහනවා. කියන ළමයි මේ තියෙනවා 100 ගාන දීලා අපිට තියෙන ඊට පස්සේ ඔව් යාළුවන් තමයි ඊට පස්සේ වෙනක් තියෙනවා ඊට පස්සේ කජෝකා පවුලේ සමග වෙලාව ගත කරන තේිට තියෙනවා එතකොට ඔව් චින්ගුක්කෝජි කිතා වෙනක් තියෙනවා කජොග්ගා පවුල සමග ගත කරන වෙලාව චලිකේ වල කියන්නේ තමයි සංඝාතනය කරන දේවල් ගැන එතකොට මෙතන වඩාත් අඩුම පිළිතුර මොකක්ද වෙනක් කිතා කියලා කියන වෙනක් ඒක තමයි වඩාත් අඩුම එතකොට කජම් මන්තා වඩාත් වැඩි මොකක්ද අපේ මෙතන චලිකේ බල ඒ කියන්නේ තමා විසින් සංඝාතනය කරන එක තමයි වඩාත් වැඩි එතකොට තූබොන්චරෝ මන්සන්නේද දෙවෙනි වැඩි මොකක්ද දෙවෙනිට වැඩි තමයි කජොග්වා සිගන් පවුල සමග කාලය ගත කරන්න කැමති සේවකයන් තමයි දෙවෙනිට වැඩි අපි යන ළමයි පිළිතුරු ටිකට වැඩි වෙලාවක් ගන්නයි මේවා අපිට ඉසි ප්‍රශ්න කියලා තේරෙනවා
චගි චගි තමා විසින් කෙබාර සංවාදනය හගෝ කරන්න සිපෝ කැමති ඒ කියන්නේ සංවර්ධනයට කැමති කරන සාරාමි මිනිස්සුන් tonjegi cholbani නොසන්නිදා tonjegi cholbani නොසන්නිදා කියන්නේ සම්පූර්ණයෙන්ම භාගය ඉක්මවනවා. ඒක අපිට ගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම භාගය ඉක්මවනවද ළමයි? බෑ නේද? ඒක නිසා අපිට ගන්න බෑ. අපි බලන්න මේක භාගයක් ඉක්මවනවද? නෑනේ 150ට යක් තියෙන්නේ නෑනේ අපිට. ඒක ගන්න බෑ. හරිද? ඊට පස්සේ දෙවෙනි පිටුතර බලන්න. යෝජ චින්කු ගැහණු යාළුවා ඔගන් සහ නම්ජ චින්ගු ඒ කියන්නේ පිරිමි යාළුවා. හරිද? ඒ කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සහ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා ගන්නවා. සිගනල් වෙලාව ඒ කියන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් සහ බෝයි ෆ්‍රෙන්ඩ් සමග වෙලාව ගත කරන්න. හරිද? කොනේගෝ සිගනල් කොනේගෝ වෙලාව ගත කරන්න. සිපෝ කියලා කියන්නේ කැමති ආනන් කරන සරාමි මිනිස්සු කජන් මන්සන්විදා වඩාත් වැඩිලු. ගැහැණු යහළුවා සහ පිරිමි යාළුවා සමග වෙලාව ගත කරන්න කැමති පිරිතුර වඩාත් වැඩිලු. අපිට ඒක ගන්න බෑ නේද? ඒක වඩාත් වැඩි වෙන්නේ නැහැ නේ අපිට නේ. බලන්න වඩාත් වැඩි එකට තියෙන අපිට සල්ගි කේබල්. ඒ කියන්නේ ස්වයං සංවාදනය. ඒ කියන්නේ තමවති සංවාදනය කරන්න කැමති දේවල් තමයි වඩාත් වැඩියෙන් තියෙන්නේ. ඒකින්ද අපිට ඒක ගන්න බෑ. වඩාත් වැඩියෙන් තියනවා කියලා කියන්නේ ඒක. තුන්වෙනි පිටුතර බලන්න. තුන්වෙනි පිටුතර. තුන්වෙනි පිටුතරේ තියෙන ළමයි තෙගන් හුවේ වැඩ අවසන් වුණාට පස්සේ කචොක්වා පවුල හා සිඟානැල් වෙලාව කොනේගෝ ගත කරන්න සිපෝහණ කැමති කරන සරමි මිනිස්සු තූබොන්චෙරෝ මන්සම්නිදා දෙවනිට වැඩ අවසන් වුණාට පස්සේ පවුල් හා වෙලාව ගත කරන්න. වැඩ අවසන් වුණාට පස්සේ තම පවුල හා වෙලාව ගත කරන්න කැමති කරන මිනිස්සු තූබොන්චෙරෝ මන්සම්නිදා දෙවනිට වැඩිලු. බලන්න ළමයි. කජොග්වා සිගාන්. ඒ කියන්නේ දෙවනට වැඩි මොකද්ද මේ ටිකෙන්? දෙවනට වැඩි එක තමයි කජොග්වා සිගාන්. මේක තමයි දෙවනට වැඩි අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ප්‍රශ්න අංක 14ට පිළිතුර ලෙස අපිට ගන්න පුළුවන් වෙන්නේ අංක 3. මේක තමයි තූබොන්චෙරෝ මන්සම්නිදා දෙවනට වැඩි. මේක තමයි අපිට දෙවනට වැඩි විදිහට පෙන්වන්නේ. ඒකින්ද අපිට මේ උත්තරේ ගැලපෙනවා. බලන්න ළමයි 4 වෙනි පිළිතුර බලා ගන්න හැමෝම. චින්ග්වා යාළුවන් මන්නාගෝ හමු වෙන්න සිපෝ කැමති ආනන් කරන සරමි මිනිස්සු චගි ඒ කියන්නේ තමා විසින් සංවාදනය කෙබාර කරන වොන්හන අවශ්‍ය සරම් මිනිස්සුන්ට වඩා මන්සම්නිදා වැඩි කියලා කියනවා. යහළුවන් හමු වෙන්න කැමති කරන මිනිස්සු චගි කෙබල් වොන්හන චගි කෙබල් එකට චගි කෙබල් එකේ අවශ්‍ය මිනිස්සුන්ට වඩා වැඩිලු. ඒ කියන්නේ යහළුවන් හමු වෙන්න කැමති මිනිස්සු චගි කෙබල් එකේ මිනිස්සුන්ට වඩා වැඩිලු. නෑනේ අපිට ඒක කොහෙත්ම ගන්න බෑනේ. මේකට වඩා මේක වැඩිලු. සිංපු ප්‍රයෝජන. ඒක අපිට ගන්න බෑ නේද? වැඩිම එක තමයි චගි කෙබල් එක. හරිද? ස්වයං සංවාදනය එහෙම නැත්නම් ඒ කියන්නේ තමා විසින් සංවාදනය කරන්න ඕනේ දේවල්. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ තමයි ළමයි අංක 3. හරි අපි බලමු දැන් තේරුණා නේද හැමෝටම? තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න. හරි ළමයි. අපි යන් ගැටලුවක් නැහැ නේද? ගැටලු දෙන්න බෑ කාටවත්. දෙපාර නෙවෙයි තුන් පාර නෙවෙයි හතර පාර නෙවෙයි ඕනි පාරක් කියලා දෙන්නම් ගැටලු දෙනා අහන්න. හරි හැමෝම ඉන්න 15 වෙනි ප්‍රශ්නෙට දැන්
මොකක්ද තියෙන්නේ? ප්‍රයෝජපාන එකක්. දැන්නේ පුවරක් තියෙන්නේ. ප්‍රයෝජපාන එකක්. දැන්නේ පුවරුවක්. හරිද? ප්‍රයෝජපාන. බලා ගන්න හැමෝම හොඳට. ඊ ප්‍රයෝජන මේ දැන්නේ පුරුවේ මුසන් තත්ත්විකා මොන අර්ථයක්ද? ඊ ප්‍රයෝජනන් මුසන් තත්ත්විකා මේ දැන්නේ පුරුවේ මුසන් මොන තත්ත්විකා අර්ථයක්ද? පිළිතුරට යන ළමයි පළවෙනි පිළිතුර බලා ගන්න. මේ මොකද්ද මේ රූප කොට දිහා පොඩ්ඩක් බලන්න හැමෝම. මොකද්ද මේ තියෙන්නේ? පොඩ්ඩක් බලන්න හොඳට මොකද්ද තියෙන්නේ? මේකේ මොකද්ද කරන්නේ? ආ මොකද්ද තියෙන්නේ මේ රූපේ? මොකද්ද තියෙන්නේ මේකේ? මේ රූපේ මොකද්ද තියෙන්නේ? ගන්න දෙයක්. ඒ කියන්නේ මේ ආබාධිත පුද්ගලයෙක් මේ නිකන් රෝද පුටුවක වගේ ඉන්නවා. උඩට යන එකක් තියෙනවා, පල්ලෙහාට යන එකක් තියෙනවා. මොකක් වගේද මේක නිකන්? ඈ සෝපානයක් නේද? නිකන් උඩට පල්ලෙහාට යන එකක් කියන්නේ අපි අර ගන්න පුළුවන් ඉතින් එල්ලිබේට් එකක් තමයි. එල්ලිබේට් එකේ වැඩිහිටියන්ට යන්න පුළුවන් දෙයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ පුවරුවක් තමයි තියෙන්නේ. බලමු උත්තර ටිකට ගිහලා බලමු ඉස්සෙල්ලා. බලන්න. ෂන්හෙයින් ආබාධිත ෂන්හෙයින් ආබාධිත පුද්ගලයන් චොන්නෙවුන් කියන්නේ පමණක් හොජන්සිල් වැසිකිළිය ඉම්නිදා වෙනවලු. ආබාධිත පුද්ගලයන්ට පමණක් වැසිකිළිය වෙනවලු. ආබාධිත පුද්ගලයන්ට පමණක් වැසිකිළිය වෙනවලු. ඒක අපිට ගන්න බෑ. ඒක ගැන නෙවෙයි කියන්නේ මෙතන. ඊට පස්සේ බලන්න ඒක අපිට ගන්න බෑ. ඊට පස්සේ බලා ගන්න දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුරේ තියෙනවා ෂන්හෙයින් ආබාධිත පුද්ගලයන් චොන්නෙවුන් පමණක් එල්ලිපෙයිතෝ විදුලිසෝපානය ඉම්නිදා වෙනවලු. ආබාධිත පුද්ගලයන්ට පමණක් එල්ලිපෙයිතෝ ඉම්නිදා විදුලිසෝපානය වෙනවලු. එහෙක හරි නේද ළමයි? අපිට ඒක ගන්න පුළුවන්. එතකොට අපි උත්තරේ තමයි 15 වෙනි ප්‍රශ්න නා පිළිතුර වෙනවා අංක 2. හරිද? 15 වෙනි ප්‍රශ්න සඳහා අංක 2 තමයි පිළිතුර. මෙතන කියන්නේ ෂන්හෙයි ආබාධිතයන් චොන්නෙවුන් පමණක් එල්ලිපෙයිතෝ විදුලිසෝපානය ඉම්නිදා වෙනවලු. ආබාධිතයන්ට පමණක් විදුලිසෝපානය වෙනවලු. ඒක නේද මෙතන කියන්නේ. මෙතන ආබාධිත පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට උඩට යන්න පුළුවන්, පල්ලෙහාට යන්න පුළුවන්. ඒ වගේ පුවරක් තමයි මේ පුවරේ තියෙන්නේ. මේකේ තේරුම තමයි මේක. හරි අපි යමු තුන්වෙනි පිළිතුර බලන්න. තුන්වෙනි පිළිතුරේ තියෙනවා එස කොරෙයිතෝරෝ. හරිද? එස කොරෙයිතෝරෝ. එස කොරෙයිතෝරෝ. ඒ කියන්නේ විදුලි පඩිපෙළ. ලිෆ්ට් එක දන්නවද? ලිෆ්ට් එක. අර විදුලි පඩිපෙළ. ඔව්. කොල්ල කල්සු ඉස්සන් මිද. ඒ කියන්නේ විදුලි පඩිපෙළේ උඩට යන්න පුළුවන්ලු. එහෙම බූරුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ හතරෙන් විතර බලන්න. නම්ජාවා පිරිමින් සහ යෝජගා ගැහැණු අය කති එකට තම්යොන් අන්තෙම්නිදා නගින්න නම් එපාලු. පිරිමි අය හා ගැහැණු අය එකට යන්න නම් එපාලු. නගින්න නම් එපාලු.
එහෙම පූර්වවලද මේකේ තියෙන්නේ? පිරිමි අයටයි ගැහැණු අයටයි යන්න එපා කියලා තියෙන මොකක් හරි එකක්ද තියෙන්නේ? නෑනේ ළමයිනේ. අපිට එතකොට මේකට උත්තරේ එන්නේ ළමයි අංක 2 හරිද? මේකක්වත් ගන්න බෑ අපිට. හරි. බලා ගන්න. අපි යන් 16 වෙනි ප්‍රශ්නෙට. දැන් නම් ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් තියෙන, ඡේද ප්‍රශ්න ටිකක් තියෙන. හොඳට බලාගෙන අහගෙන ඉඳලා හොඳට තේරුම් අරගත්තොත් හොඳට තේරෙයි. හොඳට බලා ගන්න. 16 ඉඳන් 14 වෙනකම් තියෙන ඡේද ප්‍රශ්න දෙකක් ළමයි. 16 17 ප්‍රශ්න දෙක ඡේද ප්‍රශ්න දෙකක් තියෙනවා. 16 18 ඡේද ප්‍රශ්නම දෙකක් තියෙන්නේ. හරි. අපි යමු. බලා ගන්න. තාම් පහත කර ඡේදය ඉල්ගෝ කියවලා නෙයුම්වා විස්තරය හා කතන් සමාන කොස දෙය කොරසිප්සියෝ තෝරන්න. පහත ඡේදය කියවා විස්තරය හා සමාන දෙය තෝරන්න. බලාගන්න 16 වෙනි ප්‍රශ්නේ. හංගු කොරියන් සරන්දර මිනිස්සු චසින් පොදා තමාට වඩා නයිගා වයසින් මන්ගොනා වැඩි හෝ චිවුගා තනතුරින් නොපන් උසස් සරමගේ මිනිස්සුන්ට ඉන්සහල්දේ ආචාර්ය කරන විට හොරිරල් කුප්පියෝ හිස නමා ඉන්සහම්නිදා ආචාර්ය කරනවා. ඊට පස්සේ බලා ගන්න. චසින් පොදා තමාට වඩා හොරිගොනා ඒ කියන්නේ තරුණ හෝ චින්හන් මිත්‍රශීලී තරමගෙන මිනිස්සුන්ට සොනල් අත හොන්දරෝ හොලවලා ඒ කියන්නේ අත හොලවලා රායි කියන්නේ ඉන්සහම්නිදා ආචාර්ය කරනවා. ඊට පස්සේ කියනවා කොන්ජොගි පොදු සංහායසොන තත්ත්වයකදී චුරෝ සාමාන්‍යයෙන් අක්ෂුර අතට අත හම්මයෝ දීලා ඉන්සහම්නිදා ආචාර්ය කරනවා. ඉතේ තවද චසින් පොදා තමාට වඩා හරි ගොඩක් ඉන්න බලාගන්න දැන්. ඉතේ තවද හරිද චසින් පොදා තමාට වඩා නයිගා වයසින් හොල්සින් ඇත්තටම මන්ගොනා වැඩි හෝ චියුගා තනතුරින් නොපන් උසස් සරමි ඉරාමයන් මිනිසෙක් නම් සරමිරාමයන් මිනිසෙක් නම් වෙන්සනොරෝ වං අත ඔරන් පර දකුණු වැලමිටට පච්චිගෝ ලබාගෙන අක්සුහේයාහම්නිදා අතට අත දිය යුතුයි කියලා කියනවා. තේරුණා නේද හැමෝටම? හරි. බලන්න ආයේ මේක හොඳට බලා ගන්න. කොරියාවේ මිනිස්සු තමාට වඩා වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් මිනිස්සුන්ට ආචාර්ය කරන විට හිස නමා ආචාර්ය කරනවා. තමාට වඩා තරුණ හෝ මිත්‍රශීලී මිනිස්සුන්ට අත ඔලවලා ආචාර්ය කරනවා. පොදු අවස්ථාවලදී සාමාන්‍යයෙන් අතට අත දීලා ආචාර්ය කරනවා. තවද තමාට වඩා වයසින් ඇත්තටම වැඩි හෝ තනතුරින් උසස්
මිනිසෙක් නම් වම් අතින් දකුණු වැලමිටට ලබාගෙන අතට අත දීම කර යුතුයි කියලා කියනවා. හැමෝටම මේ චේක තේරුණා නේද හොඳටම? හොඳටම ඔළුවට වැදුණා නේද? තමයි ආයෙ කියන්න එකපාරක් කියන්න එක්කෙනෙක් දෙන්නෙක් කියන්න මට තේරුන්නේ නැහැ කියලා මම කියලා දෙන්න ආයෙ පාරක්. හැමෝටම තේරුණාද? හරි අපි යන් පිළිතුරු ටිකට බලන්න. තේරුණා නේද? ඒක හොඳට. හරි. පිළිතුරු ටික බලන්න හැමෝම. පිළිතුරු ටිකට එන්න හැමෝම. අපි බලමු. බලාගන්න. චින්හන් පොඩ්ඩක් ඉන්න සෝරි. චින්හන් මිත්‍රශීලී චින්ගුවේගෙන හරිද? යාළුවන්ට හොරිර කුප්පියෝ හිස නමලා ඉන්සහේයාහම්නිදා ආචාර කර යුතුය. ඕ ඕගොල්ලෝ යාළුවන්ට හිස නමලා ආචාර කරනවද? මිත්‍රශීලී යාළුවට හිස නමලා ආචාර කර යුතුය. අපිට ඒක ගන්න බෑ. ඒක වැරදි. එහෙම දෙයක් කියන්නේ නෑ. යාළුවෙක්ට හිස නමලා ආචාර කරොත් හොඳට තියෙන්නේ. හිස නමලා නේ දැන් ආචාර කරන යාළුවන්ටනේ. වෙනත් විදියටනේ. හරි. බලමු දෙවෙනි පිළිතුර බලන්න හැමෝම. කොන්ජෝගින් පොදු සංහානේසෝ අවස්ථාවකදී ඉන්සහල්දෙනුන් ආචාර කරන විට චුරෝ සාමාන්‍යයෙන් සොනල් හඳම්නිදා අතමොලනෝ. එහෙම දෙයක් කිව්වද ළමයි? පොදු අවස්ථාවකදී ආචාර කරනට සාමාන්‍ය අත දෙන එක තමයි කරන්නේ. අක්සුරල් හම්මයොන් ඉන්සහම්නිදා. හරිද? මෙහෙම දෙයක් අපිට කියන්නේ නෑ. මෙහෙම දෙයක් කියනවා අපිට. ඒ කියන්නේ අත හොලවලා ආචාර කරන්න කියනවා චින්නා මිත්‍රශීලී මිනිසුන්ට අත හොලවලා ආචාර කරන්න කියලා දෙන මේ තියෙන්නේ එතන. සිංහන් චරන්ගේනන් තොනල් හොන්දරෝ ඉන්සහම්නිදා. ඒක අපිට දෙවෙනි උත්තරේ ඒකත් ගන්න බෑ. ඒකත් අපි වැරදි. ඊළඟට බලන්න ළමයි තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර කියනවා ශසින් පොදා තමාට වඩා නායිකා වයසින් මනන් වැඩි සරම්ග්වාන මිනිසුන් හා අක්සුරල් අතරත හජි අන්සම්නිදා. තමාට වඩා වයසින් වැඩි සරම්ගා මිනිසුන් හා අක්සු අතරට හජි අන්සම්නිදා දෙන්නෙ නෑ කියලා කියනවා. ඒ වුණාට අපිට කියනවා මෙතනනේ. හරිද? තමාට වඩා වයසින් වැඩි මිනිසුන් හා අක්සුර හජි අන්සම්නිදා. එහෙම එකක් කියන්නේ නෑ අපිට. හරිද? තමාට වඩා වයසින් වැඩි මිනිසුන්ට අපිට අතරද දෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ආචාර කරන්න කියලා තියෙනවා. ඔව්. අතරද දෙන්නේ නැහැ. හරි නේද? ඒ උත්තරෙත් අපිට ගන්න බෑ නේද? හරිද? බලන්න මෙතන කියන්නේ මෙහෙමනේ. හරිද? ඊට අමතරව තමාට වඩා වයසින් ඇත්තටම වැඩිම තනතුරෙන් උසස් මිනිසෙක් නම් වම් අත දකුණු අත ලබාගෙන ආචාර කර යුතුයි කියලා කියනවා. මෙතන කියන්නේ තමාට වඩා වයසින් වැඩි මිනිසුන් හා අක්සුරල් හජි අන්සම්නිදා අතරට දෙන්නේ නැහැලු. එහෙම දෙයක් කරන්නේ නැහැලු. අපිට ඒක ගන්න බෑනේ. එහෙම දෙයක් කරනවනේ අතරට දීමක් දෙනවා. ඒක නිසා අපිට මේ උත්තරේ ගන්න බෑ. මම ඔයගොල්ලන්ට මොකක්ද කියලා දෙන හැම වෙලේම මුල් අංක 3 වැරදිලා. ඊළඟ අංකෙ මොකක්ද?
හරි පිළිතුර. හරිද? බලා ගන්න. ජිව්ගා තනතුරෙන් නොපැන් උසස් සරංවා මිනිසුන් හා අක්සු හල් දෙන අතට දෙන විට වෙන්සොනරෝ වම් අතින් ඔරන් පාරල් දකුණු වැලමිට පච්චිම නිදා ලබා ගන්නවා කියලා කියනවා. බලන්න මේක පැහැදිලිවම තියෙනව නේද මෙතන. මේ තමාට වඩා වයසින් ඇත්තටම වැඩි හෝ තනතුරෙන් උසස් මිනිසෙක් නම් වම් අතින් දකුණු වැලමිට ලබාගෙන ආචාර කර යුතුයි කියලා කියනවා. ඒකම තියෙනව නේද ළමයි මෙතනට. ඔයගොල්ලෝ මේ මුළු ඡේදෙම කියන්න ඕනෙත් නැහැ. මේ උත්තර ටික කියවලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඡේදෙ දන්නේ නැති ළමයිට උනත් මේ ඔක්කොම ටික කියවලා මේ යට තියෙන පිළිතුරයි මේ පිළිතුරයි පොඩ්ඩක් බැලුවම අපිට ඒක ඉබේම පිටොටම තේරෙනවා. මේක තමයි උත්තරේ කියලා. ඡේදෙ දන්නේ නැති උනත් කමන්නේ. අපිට ඒක තේරෙනවා ඒක තමයි උත්තරේ කියලා. හරිද? මේක තමයි උත්තරේ. 16 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 4. හරි ළමයි. එන්න හැමෝම 17 වෙනි ඡේද ප්‍රශ්නෙට 17 වෙනි ඡේද ප්‍රශ්නෙට එන්න. බලා ගන්න. ඒකත් පොඩ්ඩක් සංකීර්ණ ප්‍රශ්නයක් තියෙන්නේ. හැමෝම හොඳට බලා ගන්න. අහගෙන ඉන්න. හරි. බලා ගන්න. හංගුක් ඉන්දල් කොරියන් පුද්ගලයා තෙබුබුන් බොහොමයක් මේ සංස්කෘතික ප්‍රශ්නයක් තියෙන්නේ හොඳට අහගෙන බලා ගන්න. හංගුක් ඉන්දල් කොරියන් මිනිස්සු තෙබුබුන් බොහොමයක් තිබ් අන්නේසෝ ගෙදර ඇතුලේ සිට සිම්බර සපත්තු පොත්ගෝ ගලවලා සෙන්වාල්හම්යොන් ජීවත් වෙන පදක්ගේ පොළවේ අන්තසෝ වාඩිවෙලා සික්සාරල් කෑම හගෝනා ගැනීම හෝ ටීවිරල් පොගි දෝහම්නිදා බැලීමත් කරනවා. කොරියන් මිනිස්සු බොහොමයක් ගෙදර ඇතුලේ සිට සපත්තු ගලවලා ජීවත් වෙමින් බිම වාඩි වෙලා ගෙදර ඇතුලේ බිම වාඩි වෙලා කෑම හෝ ටීවී බැලීමත් කරනවා. ඉරෝහන් මෙවැනි ශ්වාසික් මුන්වානන් වාඩිවීමේ චාසික් මුන්නා කියලා කියන්නේ වාඩිවීමේ සංස්කෘතිය. හරිද? පදගල් පොළව තත්තගේ උණුසුම් කරන්නට කරන හංගුගේ කොරියාවේ චොන්ඩොන් සාම්ප්‍රදායික නාන්බාන් ඒ කියන්නේ උණුසුම් සාම්ප්‍රදායික නාන්බාන් කියලා කියන්නේ උණුසුම් පන්සික් ක්‍රමයක් තෙමුනේ නිසා සාම්ප්‍රදායික ඒ කියන්නේ උණුසුම් ක්‍රමයක් නිසා සෙන්ග්යෝනාන් ඇතිවුණ දෙයකින් හොයොන්දේ මේ වන විටත් චීසොක්තෙගෝ කාලානුරූපීව ලැබිලා ඒ කියන්නේ චීසොක්තෙගෝ වෙනකොටත් මේ වන විටත් චීසොක්තෙගෝ කාලානුරූපීව තියෙනවා කියලා කියනවා. හරිද? චීසොක්තෙගෝ කාලානුරූපීව තියෙනවා කියලා කියනවා. බලා ගන්න ඉරෝහන් මෙවැනි තාසික් වුණ වාඩිවීමේ සංස්කෘතිය පොළවේ උණුසුම් කරන කොරියන්ගේ සාම්ප්‍රදායික උණුසුම් ක්‍රමයක් නිසා ඇතිවෙන දෙයකින් මේ වන විටත් එක දිගට
චීසොක්තෙගෝ තියෙනවා කියලා කියනවා. හරිද? චීසොක්තෙගෝ කානාරුයි පියව මේ වෙන පිටත් එක දිගට තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඉස්සර ආපු දෙයක් නිසා මේ වෙනකොටත් ඒක තාමත් තියෙනවා කියලා තමයි මෙතන කියන්නේ. බලා ගන්න. පක්කේසුන එළියේ සිට චුරෝ සාමාන්‍යයෙන් සෝපායිකෝ හෝ එයිජායේ පුටුවේ අන්තා වාඩි වෙලා සෙන්හාල්හනෙන් ජීවත් වෙන චොරම තරුණ සරන්දරොද මිනිස්සු චිප් අන්නේසොන ගෙදර ඇතුලේ චාචු නිතර තත්තතන් උණුසුම් කරන පදගේ පොළවේ අන්තා වාඩි වෙලා ටීවිරල් පොගෝන බැලීම හෝ සිගුරෝ නිදා දීර්ඝ ගැනීමක් කරනවා. ඒ කියන්නේ එළියේ සිට සාමාන්‍ය සෝෆා එකේ පුටුවේ වාඩි වෙලා ජීවත් වෙන තරුණ මිනිස්සු ගෙදර ඇතුලේ නිතර උණුසුම් කරන පොළොවේ වාඩි වෙලා ටීවී බැලීම හෝ විවේක ගැනීම කරනවා කියලා කියනවා. හරිද? තේරුණා නේද? හරි. බලාගන්න අපි උත්තර ටිකට යමු ළමයි. හරි මුළු ඡේදයෙන් බලාගන්න එකපාරක් ආයි. කොරියන් පුද්ගලයන් බොහොමයක් තිප්පනේ ගෙදර ඇතුලේ සිට සිම්පල් සරපත්තු ගලවලා ජීවත් වෙමින් පොළොවේ වාඩි වෙලා කෑම කෑම හෝ ටීවී බැලීමක් කරනවා. මෙවැනි වාඩිවීමේ සංස්කෘතිය පොළොව උණුසුම් කිරීම කරන කොරියාවේ සාම්ප්‍රදායික උණුසුම් ඒ කියන්නේ හීට් ක්‍රමයක් නිසා සාම්ප්‍රදායික හීට් කියන්නේ උණුසුම් ඇති කරන ක්‍රමයක් නිසා ඇතිවන දෙයකින් පොයොන්දේ මේ වන විටත් එක දිගට පැවතීමෙන් තියෙනවා. පකේ එළියේ සිට සාමාන්‍ය සෝෆා එකේ පුටුවේ වාඩි වෙලා සෙන්නාලන ජීවත් වෙන තරුණ මිනිස්සුත් ගෙදර ඇතුලේ සිට නිතර උණුසුම් පොළොවේ වාඩි වෙලා ටීවී බැලීම හෝ විවේක ගැනීමක් කරනවා. තේරුණා නේද මුළු ඡේදෙම? හරියට අහන් හිටියනම් හැමෝටම තේරෙන්නේ නැති එක වචනයක් නෑ අර කියලා දුන්නා. තව පොඩ්ඩක් තේරුම් ගන්න තේරෙන්නේ නැති වචනයක් තියෙනවා අහන්න කියලා දෙන්නම්. බලන්න ළමයි පළවෙනි පිළිතුර. පළවෙනි පිළිතුරේ තියෙනවා චාසික් මුන්හා වාඩිවීමේ සංස්කෘතිය හංගුගේ කොරියාවේ සාම්ප්‍රදායික සෙන්හා ජීවිතයේ පන්සික්කිමිදා ක්‍රමයක් වෙනවා. වාඩිවීමේ සංස්කෘතිය කොරියාවේ සාම්ප්‍රදායික ජීවිතයේ ක්‍රමයක් වෙනවා. අපි ඒක පොඩ්ඩක් දැනට අපි හරි තත්ත්වයේ තියාගමු. අපි බලමු ඊළඟ උත්තර ටිකත් බලමු. හරිද? මේක තමයි හරි උත්තරේ වෙන්නේ. 14 පස්සේ පිළිතුර එන්නේ පළවෙනි එක. අපි ඊළඟ පිළිතුර ටිකක් බලමු. බලා ගන්න ළමයි. හාංගුගේ ඉන්දල් කොරියන් පුද්ගලයන් සිප්අන්නේසෝ ගෙදර ඇතුලේ සිට සිම්පරල් සපත්තු සිංගෝ පැළඳගෙන සෙන්නාල්හම්රිදා ජීවත් වෙනවලු. කොරියන් පුද්ගලයන් ගෙදර ඇතුලේ සිට සපත්තු පැළඳගෙන ජීවත් වෙනවලු. ඒක අපිට ගන්න බෑ නේද? ඒක ගන්න බෑ. තුන්වෙනි පිළිතුර බලන්න. කොරියා හාංගුගේ ඉන්දරන් කොරියන් පුද්ගලයන් පදාගේ පොළොවේ අන්තසෝ වාඩි වෙලා සික්සහජි අන්සර්නිදා කෑම ගන්නෙ නැහැලු. කොරියන් පුද්ගලයන් පොළොවේ වාඩි වෙලා කෑම ගන එක කරන්නේ නැහැලු. නෑනේ මෙතන කියනවනේ. මේ වාඩි වෙලා කෑම ගන්නවා කියලානේ. ඒක අපිට ගන්න බෑ උත්තරේ. බලන්න හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හරි බලන්න හතරවෙනි පිළිතුර අපිට ගන්න බෑනේ. හතරවෙනි පිළිතුරත් අපිට ගන්න බෑ. තරුණ සරම්දල් මිනිස්සු චාසික් මුන්න වාඩීමේ සංස්කෘතිය එක්සුත් කජාන්සන් තරුණ මිනිස්සුන්ට වාඩිවීමේ සංස්කෘතිය පුරුදු නැහැලු. හරිද? මෙතන කියනව නේද? ඔව්. එළිය සිට සාමාන්‍ය සෝෆා එකේ පුටුවේ වාඩි වෙලා ජීවත් වෙන තරුණ මිනිස්සුත්
ගෙදර ඇතුලේ සිට නිතර උණුසුම් කරන පොළොවේ වාඩි වෙලා ටීවී බැලීම හෝ විවේක ගැනීමත් කරනවා. ඉතින් මෙතන කියන්නේ එහෙම කරන්නේ නැහැලු. හතරවෙනි උත්තරේ. ඒකෙන්ද අපිට හතරවෙනි උත්තරේ ගන්න බෑ. ඒකත් අපිට වැරදි උත්තරයක්. එතකොට ළමයි 17 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර එන්නේ අපිට අංක 1. හොඳට තේරුණාද ඡේද ප්‍රශ්න දෙක හැමෝටම? හරි. ඡේද ප්‍රශ්න දෙක හොඳට තේරුණා නේද හැමෝටම? yes. හරි. හරි අපි යමු දැන් ඊළඟ ප්‍රශ්න ටිකට. බලා ගන්න හැමෝම හොඳට. ඊළඟට අපිට තියෙන්නේ ළමයි පොඩ්ඩක් ස්පීඩ් ආව මේ පේපර් එක හරිද? ඔයගොල්ලන්ට දැන් හොඳට තේරෙන අය ඉන්නේ ගොඩක්. පොඩ්ඩක් තේරෙන අය ඉන්නේ හොඳට ඒකින්ද පොඩ්ඩක් ස්පීඩ් ආවා. ඒකින්ද වැඩි හිතන්න එපා. තේරෙන දේ දේවල් තියෙනවා මම අහන්න කිව්වනේ ඇහුවේ නැහැ එක්කෙනෙක්වත්. එක්කෙනෙක් දෙන්නෙක් ඇහුවා එන්නේ. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නට. පොඩ්ඩක් ස්පීඩ් ආවේ. හරි. එන්න දැන් හැමෝම ඊළඟ ප්‍රශ්නෙට. තාම් පහත සොල්මෙවුනේ විස්තරයට ආල්මච වඩාත් ගැළපෙන ඔවිර වචනය කොරසිප්සියෝ තෝරන්න. පහත විස්තරයට ගැළපෙන වචනය තෝරන්න. තාංගල් පොළොවේ ඉයොන් හම්මියොන් භාවිතා කරලා තෙසොරඩ් එළවලු තෙපේහගො පැළකිරීම හෝ සෝ ගවයන් ත්‍රිජි ඌරන් තක් කුකුළන් තර්න් වැනි කජුගල් සතුන් කිරණන් ඇති කරන සනොම් ඉම්නිදා කර්මාන්තයක් වෙනවලු. හරිද? පොළොව භාවිතා කරලා එළවලු වගා කරන සහ ගවයන් ඌරන් කුකුළන් වැනි සතුන් ඇති කරන කර්මාන්තයක් වෙනවලු. හරිද? බලන්න අපිට උත්තර ටිකට එන්න ළමයි. පළවෙනි පිළිතුර බලන්න. හරිද? පළවෙනි පිළිතුරේ තියෙනවා චෙජෝ නිෂ්පාදන කර්මාන්තය. මේ නිෂ්පාදන කර්මාන්තයක් ගැනද අපිට කියන්නේ. හරිද? චොසනොප් කියන්නේ නැවතනින්ම ඒකනේ අපිට අදාළ නේ. චෙජෝප් කියලා කියන්නේ නිෂ්පාදන කර්මාන්තයක් ගැනලු කියන්නේ. නෑ අපිට ඒක ගන්න බෑ නිෂ්පාදන කර්මාන්තයක් ගැන නෙවෙයි කියන්නේ. කොන්සොරොප් කියලා කියන්නේ කොන්සොර් ඉදිකිරීම් කර්මාන්තය. කොන්සොරොප් කියලා ඉදිකිරීම් කර්මාන්තයක් ගැනලු කියන්නේ. අපිට ඒක ගන්න බෑ මෙතන. කොන්සොරොප් කියලා කියන්නේ ඉදිකිරීම් කර්මාන්තය. ස්ටොපිසෝ සේවාංශයේ දෙයල්ලු කියන්නේ. නෑ එහෙම දෙයක්ුත් නෙවෙයි කියන්නේ. එතකොට හතරවෙනි පිටුර බලන්න නොන්චුක් සනොප් කියලා කියන්නේ කෘෂි හා සත්ත්ව කර්මාන්තය. නොන්චුක් සනොප් කියලා කියන්නේ කෘෂි හා සත්ත්ව කර්මාන්තාංශය. ඕගොල්ලෝ ලියා ගන්න මේ වචනේ ලියලා නොන්චුක් සනොප් කෘෂි හා සත්ත්ව කර්මාන්ත අංශය. හරිද? නොන්චුක් සනොප් කෘෂි හා සත්ත්ව කර්මාන්ත අංශය. චෙජෝ නිෂ්පාදන කර්මාන්තය, කොන්සොරොප් ඉදිකිරීම් අංශය, සොපිසොප් සේවාංශය, නොන්ජුක්සනොප් කෘෂි හා සත්ත්ව කර්මාන්ත අංශය. වචන ටික පැහැදිලිව ලියාගෙන තියාගන්න. ඊටාම වැදගත් වචන. වැදගත් හැමෝටම වැදගත් වචන. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් වෙන්නේ අංක 4. හරිද ළමයි? අංක 4 තමයි පිළිතුර. 18 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර ගන්න පුළුවන් අපිට අංක 4. මේ ඔක්කොම වැරදි. හරි. තේරුණා නේද? හරි ලියා ගන්න.
හරි. දැන් අපි එන්න 19 වෙනි ප්‍රශ්නෙට එන්න. අන්තිම ප්‍රශ්න දෙක තියෙන්නේ දැන් ළමයි. 19 වෙනි ප්‍රශ්නෙට එන්න හැමෝම. හරි. බලා ගන්න. 19 වෙනි ප්‍රශ්න අංකය. බොල්ටවා බොල්ටා බොල්ටා හරිද? බොල්ටවා හරිද? බොල්ට් එකක් කා නොතර නට් එකක් බොල්ට නොට හරි බොල්ට් එකක් නට් එකක් තොල්රයොසෝ කරකවලා චොයිඩොන්ගා තද කිරීමට හෝ නසන් බුරුල් කිරීමට හගි විහේහන් වෙනුවෙන් හරිද හරිද ලීල් කිරීමට හගි හරිද හරිද උදෙසා කොංගු ඒ කියන්නේ උපකරණයක් වෙනවා ඉම්නිදා වෙනවා කියලා කියනවා බෝල්ට් එකක් කා නට් එකක් කරකවලා තද කරන්න හෝ ලිහිල් කරන්න භාවිතා කරන උපකරණයක් වෙනවා. උදෙසා භාවිතා කරන උපකරණයක් වෙනවා. මොකක් ගැනද මේ කියන්නේ? බෝල්ට් එකක් නට් එකක් කරකවලා තද කරන්න බුරුල් කරන්න භාවිතා කරන උපකරණයක් වෙනවලු. මොකක් ගැනද කියන්නේ? පෙන්චි කියලා කියන්නේ මොකද්ද කොරියන් භාෂාවේ? පෙන්චි කියලා කියන්නේ කටරඬුව. පෙන්චි කියලා කියන්නේ කටරඬුව. ඊට පස්සේ තරයිබෝ කියලා කියන්නේ ස්ක්‍රිප්පු ලියන. හරිද? තරයිබෝ කියලා කියන්නේ ස්ක්‍රිප්පු ලියන. ඊට පස්සේ ළමයි තියෙන අපිට සපෙනෝ කියලා කියන්නේ ස්පැනරය. ස්පැනරය දන්නව නේද ඔයගොල්ලෝ? ස්පැනරය. ස්පැනරයෙන් අපිට බෝල්ට් එකක් නට් එකක් කරකවලා තද කරන්න බුරුල් කරන්න පුළුවන් නේද? එහෙනම් අපි උත්තරේ වෙන්නේ මොකද්ද ළමයි? උත්තරේ තමයි අංක 3. හැමෝටම තේරුණා නේද? මගේ පුතාලා. හරි. දැන් බලා ගන්න ඊළඟ පිළිතුර. හතරවෙනි පිළිතුරේ තමයි තියෙන්නේ මංචි කියලා කියන්නේ මිටියල්ලු. මිටියෙන් මොකද්ද කරන්නේ? පත්තක් ගහන්න විතරයි පුළුවන්. හරිද? ඔව්. ගහන්න පුළුවන්, ගලවන්න පුළුවන්. එච්චරයි. මේ කරකවල මුකුත් කරන්න බෑ මිටියෙන් එහෙම. හරිද? අපිට ඒකෝර මේ උත්තර 1 2 4 උත්තර තුනම කැපෙනවා. එතකොට අපේ උත්තරය වෙන්නේ ස්පැනරය. 19 වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර වන්නේ අංක 3. හරි ළමයි හැමෝම එන්නේ 20 වෙනි ප්‍රශ්නෙට අද දවසේ අවසාන අන්තිම ප්‍රශ්නයට එන්න. හරිම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. මේක නම් වැරදිලා තිබ්බේ නෑ කාගෙන්වත්. හරි. බලා ගන්න හැමෝම. වැරදිලා තිබ්බේ නැතුනට මේ වචන හරියට තේරුන්නේ නැතුව නේද සමහර අයටනේ. ඒක තමයි. අමුතු වචන තිබ්බද? බලා ගන්න ඕනේ. බලා ගන්න. තාම් පහත කරිමල් පින්තූරය පොකෝ බලා මත්න ගැලපෙන තනෝනා වචනය හෝ මුංජන වාක්‍ය කොරසිප්සියෝ තෝරන්න පහත පින්තූරය බලලා ගැලපෙන වචනය හෝ වාක්‍ය තෝරන්න. හරිද ළමයි? 20 වෙනි ප්‍රශ්නය අවසාන සහ අන්තිම ප්‍රශ්නයක් දවසේ. හරිද? උත්තර ටික බලන්න. පළවෙනි එකෙන්ම තියෙනවා අපේ උත්තරේනේ. පළවෙනි උත්තරෙන්ම තියෙනවා තල්ගි. තල්ගි කියලා කියන්නේ මොනවද? තල්ගි කියලා කියන්නේ ස්ට්‍රෝබෙරි. තල්ගි කියලා කියන්නේ ස්ට්‍රෝබෙරි. එතකොට අපි පිළිතුර වෙන්නේ අංක 1. ඒ ස්ට්‍රෝබෙරි ගෙඩියක් නේද තියෙන්නේ? ස්ට්‍රෝබෙරි ගෙඩියක් තමයි තියෙන්නේ. පිළිතුර අංක 1. තල්ගි ස්ට්‍රෝබෙරි. ඊට පස්සේ බලා ගන්න ළමයි අංක 2.
පේ කියලා කියන්නේ මොනවද? පේ කියලා කියන නැවටත් බඩට තව පේ කියලා කියන මොනවද? පළතුරක් තියෙනවා පේ කියලා. පෙයාස්. ඔයගොල්ලෝ අහලා ඇති දැකලත් ඇති. පෙයාස්. පෙයාස් කාලත් ඇති. පේ පේ පෙයාස්. ඔව් හරිද? පේ පේ කියලා කියනවා පෙයාස් වලට. පේ කියලා කියන ළමයි පෙයාස් වලට. ඊට පස්සේ පොක්සුන්නා. පොක්සුන්නා කියලා කියන්නේ ළමයි ඒ කොරියාවේ තියෙන කෑම වර්ගයක්. හරිද? පොක්සුන්නා. කොරියාවේ තියෙන කෑම වර්ගයක්. ඔව් පුචි කියලා තමයි කියන්නේ වැඩියක් මේකට අපිට ඕගොල්ලෝට කිව්වට දෙන්නේ නැහැ මේ කෑම වර්ගයක් තමයි කොරියාවේ තියෙන. ඉතින් අපි පෙන්නන්න. කොරියාවේ තියෙන කෑම වර්ගයක්. ඒක නිකන් අර පළතුරක් තමයි. බලමු අපි. මොකක්ද ඒ පළතුර කියලා. පොක්සුන්නා. මේ තියෙන ළමයි ලංකාවේ තියෙනවද දන්නේ නැහැ සමහරට මේ කොරියාවේ තියෙන පළතුරක්. පොක්සුන්නා. මේ තියෙන්නේ පොක්සුන්නා. හරිද? පොක්සුන්නා. මේ තියෙන්නේ පේනව නේද හැමෝටම? මේ තමයි පොක්සුන්නා. හරි. ඊළඟට බලන්න චම්මයි. චම්මයි කියලා කියන්නේ මොනවද? චම්මයි. චම්මයි. සුබක් කියලා කියන්නේ මොනවද? සුබක් කියලා කියන්නේ කොමඩු. මේ චම්මයි කියලා කියන්නේ ළමයි කොමඩු වර්ගයක්. හරිද? චම්මයි කියලා කියන්නේ කොමඩු වර්ගයක්. හරිද? පළතුරු වර්ග ටිකක් තමයි දීලා තියෙන්නේ. චම්මයි කියලා කියන්නේ ළමයි කොමඩු වර්ගයක්. හරිද? එතකොට අපේ හරි උත්තරේ වෙන්නේ ළමයි අංක 1. මේ ඔක්කොම වැරදි. තල්ගී තමයි ස්ට්‍රෝබෙරි තමයි හරි උත්තරේ. හරිද? හැමෝටම තේරුණා නේද පේපරේ හොඳට? දැන් ප්‍රශ්න තියෙනම් අහන්න මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනම්